ආයිබෝන් කියලා සාදරෙන් පිළිගන්නවා ක්‍රිප්ටෝ කතා by Ceylon Cash podcast එක සමගින්. The first ever crypto podcast in Sri Lanka. අයිබන් ජොයින් ලයින් හැමෝටම මම හිතනවා මාව ඇහෙනවා ඇති කියලා හැමෝටම. ඔව් ලහිරු මට නම් ඇහෙනවා හොඳටම. දුමින්දු නිම්සර ලහිරු ඔයාව ඇහෙනවා පොඩි බයි. අද නම් මම හිතන්නේ හොඳ ප්‍රෝග්‍රෙෂන් එකක් තියෙනවා. අනිත් පොඩ්කාස්ට් පටන් ගද්දී අපිත් එකතු වෙලා හිටපු කට්ටියයි අද හොඳ පිරිසක් අපිත් එකතු වෙලා ඉන්නවා. thank you අපිත් එක පටන් ගන්න වෙලාවෙම ජොයින් ලයින් හැමෝටම. නිසල්ලා අපි තව චූටිලාක් ඉන්නවද කොහමද? තව විනාඩියක් වගේ බලමු. අනිවාර්යයෙන්. ඊට පස්සේ ඇත්තටම අද ලොකු ටොපික්ස් වගේක් තියෙනවා පොඩ්ඩක් බර ටොපික්ස් වගේකුත් තියෙනවා. විනාඩිය වගේ පටන් ගමු. හරියට විනාඩියක් බලමු. විනාඩියකින් පටන් ගමු. දැනට 22ක් ඉන්නවා ජොයින් වෙලා අපිත් එක්ක. අනිවාර්යයෙන්. අපි ඒත් එක්කම පොඩ්ඩක් ෂෙයා කරමු අපේ පොඩ්කාස්ට් වලට ජොයින් වෙන්නේ කොහොමද අපේ පොඩ්කාස්ට් කොහෙන්ද තියෙන්නේ කියලා. නිසල්ලා කියනවාද ඒක ගැන මම කියන්නද? මම හිතනවා අයියා ලහිරු කිව්වොත් කිව්වොත් පොඩ්ඩක්. ඒකට ඔව්. හරි. එහෙමලොත් කියාගෙන යන්නම්. ඒ කියන්නේ දවස් 3ක අපේ පොඩ්කාස්ට් තියෙනවා අතරම P2P ස්කූල් එකේ මේක සීසන් 2 විදිහට පටන් ගන්න සිලොන් කෑෂ් එකේ ක්‍රිප්ටෝ කතා. ක්‍රිප්ටෝ කතාවල සීසන් 2 එක P2P ස්කූල් එකත් එක්ක පටන් ගන්නෙ. අපි ඇත්තටම තවත් සීසන් වලට එනවා සහ තවත් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් P2P ගැන විතරක්ම නෙවෙයි ක්‍රිප්ටෝ හා සම්බන්ධව තියෙන අපි ක්ලබ් හවුස් කාලේ කොවිඩ් වල ක්ලබ් හවුස් කාලේ පටන් ගත්ත පොඩ්කාස්ට් එකකින් පොඩ්කාස්ට් කියන ඇත්තටම කතා කරන්න පටන් ගත්ත සෙෂන් එකකින් මේ වෙනකන් ඇවිල්ලා තියෙන ටෙක්නිකල් දැනුම බෙදා ගන්න සහ කමියුනිටි එකත් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන් තැනක් හින්දායි මෙතන කතා වෙන්නේ. සාමාන්‍ය විදිහට අපේ පොඩ්කාස්ට් එක තියෙන දවස් කිව්වොත් එහෙම සඳුදා බදාදා සිකුරාදා හැමදාම රෑ 12ට නැත්නම් 11:50ට වගේ තමයි මේක පටන් ගන්නෙ. සමහර දවස්වලට 11 මාරට වගේ පටන් ගන්න chance එකක් තියෙනවා. ඒක දවසින් දවස වෙනස් වෙනවා. නමුත් පොදුවේ මතක තියාගන්න ඕනේ සඳුදා බදාදා සිකුරාදා තමයි තියෙන්නේ. සිකුරාදා අද වගේම ටෙලිග්‍රෑම් එකේ තියෙන්නේ. සඳුදා බයිනෑන්ස් ප්ලැට්ෆෝම් එකේ තියෙන්නේ. බදාදා තියෙන්නේ X ස්පේස් එක විදිහට. ওই විදිහට තමයි අපේ කන්ටිනියස්ලි මේ 7 වෙනි එපිසෝඩ් එක සිලොන් කෑෂ් ගෲප් එකේ හෝ සිලොන් කෑෂ් channel එකේ තමයි ටෙලිග්‍රෑම් එකේ තියෙන්නේ. X එකේ නම් X ස්පේස් එකේ සිලොන් කෑෂ් channel එකට එක්ක කනෙක්ට් වෙන්න. බයිනෑන්ස් එකේ බොහෝ විට CM නිසල් නැත්නම් අපේ කමියුනිටි එකේ කට්ටියත් එක්ක තමයි ජොයින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ තියෙන Binance Space Binance Square profiles වල තමයි share වෙන්නේ. අපි හැම එකෙම links දාලා තියෙනවා. ඒත් එකම මේ YouTube එකෙත් අපේ recordings අපි දානවා. දැනට පළවෙනි episode එක විතරක් දාලා තියෙනවා YouTube එකේ. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා හැම episode එකම playlist එකක් විදිහට දාන්න. එහෙම නේද නෙමෙයි? ඔව් නිසල්ලා අනිවාර්යෙන්ම අපේ ප්ලේලිස්ට් එකක් විදියට කට්ටියට බලා ගන්න පුළුවන් විදියට තමයි රෙඩි කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට YouTube music වලිනුත් ඉස්සරහට කියන්නේ YouTube වීඩියෝ එකක් විතර අමතරව YouTube music වලිනුත් access ගන්න අවස්ථාව තියෙනවා ඉස්සරහට. ඔව් ඒ කියන්නේ අතරම පොදුවේ ගත්තම පොඩ්කාස්ට් ප්ලැට්ෆෝම්ස් හැම එකේම ෂෙයා වෙනවා මේක පොඩ්කාස්ට් එකක් විදිහට. මේක සීසන් 2 එකේ 7 වෙනි එපිසෝඩ් එක. අපි එහෙමනම් පටන් ගමු නේද ලහිරු? අයත් ආයිබන් කියලා පටන් ගන්නවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. මම හිතනවා මාව හැමෝටම ඇහෙනවා ඇති කියලා. හරි. අද දැන් නිසල් අයියා කිව්වා වගේ ඔයගලන්ට බ්‍රීෆ් එකක් දුන්නා වගේ අද ඇත්තටම පොඩ්ඩක් ගැඹුරු සහ ඉම්පෝටන්ට් ටොපික්ස් ටිකක් තියෙන්නේ. අනිත් එක අපි අර හැමදාම පොඩ්කාස්ට් වල කියනවා වගේ අපේ පොඩ්කාස්ට් යන්නේ කමියුනිටි එකෙන් දේවල් අහලා ඔපිනියන්ස් අහලා එහෙම තමයි අපි ඉස්සරහට කමියුනිටි එක කරන් යන්නේ. එතකොට ඒකත් එක්ක අපිට මේ ටොපික් එක කරන්න හිතුණා කියන්න පුළුවන්. අපේ කමියුනිටි ටිකත් එක්ක එන අදහස් ඒවා ඔක්කොම එක්ක. මම ඉස්සෙල්ලාම නිසල් අයියාගෙන් අහලා පටන් ගන්නම්. අත්‍තරම අයියා අද අපි මොකද්ද කතා කරන්න යන්නේ? පොඩි අන්ඩර්ස්ටෑන්ඩින් එකක් දුන්නොත් එහෙම I mean හැමෝටම ටොපික් එකේ පේනවා. ටොපික් එකේ බලුවම් පොඩි අන්ඩර්ස්ටෑන්ඩින් එකක් එයි මොන වගේ දෙයක්ද කතා කරන්න යන්නේ කියලා අපිට. නිසල් අයියා පොඩ්ඩක් ඔයා එක්ස්ප්ලেইন කරලා කිව්වොත් කට්ටියට මොන වගේ ගැඹුරකටද අපි සාමාන්‍යයෙන් ටොපික් එකේ තියෙන අපේ සෙක්ස් වලට දුන්න KYC දෙලට ඇත්තටම මොකද වෙන්නේ කියන එක. ඒක ගැන පොඩ්ඩක් ඔයා අන්ඩර්ස්ටෑන්ඩින් එකක් දුන්නොත් එහෙම. ඔව් ඇත්තටම ඒක මේ කතා කරන වචනෙන් කිව්වොත් එහෙම පොඩ්ඩක් වැරදි අදහසක් කියන්නේ. සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් වලට KYC වලට ඇත්තටම මොකද වෙන්නේ කියන තමයි අපි කතා කරන්න ඉන්නේ. KYC එකම KYC
ගොන්ලයින්ම හන්සින්න දුමකින්න සුන්නවා සරණීම ඉන්තරයින්නවා විදියට කතාමයි අප පාවිච්චිකරනවා ඉංග්‍රීසි changes ඒවෙන් exchanges ඒවා කොහොමද exchanges maintain කරන්නේ දේව මොකද ගොඩක් වෙලාවට අප්ලෝඩ් කරනවා facial verification කරනවා bank counseling කරනවා edit කරනවා ඊට පස්සේ ගොඩක් දන්නේ අතරම exchange එක ඇත්තම මොනවද දන්නේ කියලා අපිට තේරෙන්න අපි ගන්න වලට කියනවා කිව්වේ ඊට අමතරව මොනවා හරි law enforcement inquiry එකක් આવොත් ඒකට කොහොමද facilitate කරන්න exchange එක එහෙම නැත්නම් crypto anonymous කියන එක ඇත්තම satisfy වෙනවද centralized exchange එකට ගියාම අපි අද සෙෂන් එක සම්පූර්ණයෙන් කතා කරන්න යන්නේ මේකේ ප්‍රැක්ටිකල් සයිඩ් එක. ඇත්තටම කාවත් බය කරන්නවත් මේ ෆියර් එක ස්ප්‍රෙඩ් කරන්න නෙවෙයි. අපි දැනගෙන වැඩ කරන්න ඕනේ හින්දා. මොකද මට ආපහු දවසක් තමයි කලින් සෙෂන්ස් වලදී කියවිලා තිබ්බා අපි data share කරන්නේ නැහැ exchange data share කරනවා වගේ අදහසක්. ඇත්තටම මේකට උත්තරයක් දෙන්න හින්දා තමයි අපි අද topic එක මේ විදිහට දාගත්තේ. මොකද අපිට ආවා feedbacks මේ exchanges වලින් අතර අපේ KYC data share කරනවද මේගොල්ලෝ මේ ගේ security කොහොමද මේක ලොකු ප්‍රශ්නයක් නේ කියලා ප්‍රශ්න වගේක් ආවා. ඒවට හරියටම උත්තර දෙන්න තමයි අද සෙෂන් එක දැම්මේ. ඒකින්ද අනිවාර්යයෙන්ම අද සෙෂන් එකෙත් ඔයගොල්ලන්ට මැදදී මොනවා හරි දෙයක් හිතෙනවා නම් ෆීඩ්බැක් එකක් හිතෙනවා නම් කෝල් එකක් දීලා හරි කවන්නේ අපිට කියන්න කමෙන්ට් එකක් දාන්න අපේ පෝස්ට් වල. මොකද මේ කලින් සෙෂන්ස් ගොඩක් ඒවායේ කතා කරන්න ටොපික් එක යෙදුනේ ඊට කලින් දවසේ කෝල් එකක් ඇවිල්ලා තමයි අපිට. අයියෝ මෙන්න මේ දේ කතා කරන්නේ නැහැ නේ නැත්තම් මේක වැරදිට කිව්ව නෑ කියා. ඒකින්ද ඒක ගැන කතා කරොත් හොඳයි නේද කියලා වගේ අපිට ෆීඩ්බැක් එනවා. ඒකින්ද තමයි මේ කතා කරන්න හිතුනේ. ඇත්තටම සෙන්ට්‍රලයිස්ඩ් එක්ස්චේන්ජස් වල ගැන තමයි පොදුවේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි සම්බන්ධ වෙන අපි කරන දේ ඉන්ටෙන්ෂනලි හෝ අන්ඉන්ටෙන්ෂනලි මොකද්ද මේ කරන්න කියන එකට අදහසක් දෙන්න තමයි මේක විශේෂයෙන් කතා කරන්න හිතුවේ. මොකද ඒක ගැන දැනගන්න තරමට තමයි අපි මාකට් එකේ ඉන්න විදිහ දැනුවත් වෙන්නේ. ඕක තමයි සරලවම කිව්වොත් එහෙනම් මම අර කියපු පොඩි මාතෘකාව පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරලා කිව්වොත් එහෙම. අනිවාර්යෙන් අයියේ thank you so much මේ explanation එකට මම හිතනවා හැමෝටම අන්ඩර්ස්ටෑන්ඩ් එක ගන්න ඇති අපේ මොකද්ද ඒ කියන්නේ අපේ බේස් එක මොකද්ද කියලා අපි අද කතාවේ තියෙන බේස් එක මොකද්ද කියලා දැන් ඉතින් ඔය ටොපික් එකෙත් වැඩිපුරම කියවන වචනයක් තමයි KYC data අයියේ මම පළවෙනි ප්‍රශ්නේ විදිහට අයියගෙන් අහුවොත් එහෙම KYC data කියන්නේ ඇත්තටම මොකද්ද ඒක ගැන පොඩ්ඩක් වඩා අන්ඩර්ස්ටෑන්ඩින් එකක් අපිට දෙන්න පුළුවන් නම් මම හිතනවා ඒක හොඳ බේස් එකක් වෙයි කියලා මුළු පොඩ්කාස්ට් එකේම හැමෝටම ඔව් KYC කියන්නේ අතර හොඳ ප්‍රශ්නයක් මේ ලහිරු ඇහුවේ KYC කියන්නේ know your customer වචනේ ඒ කියන්නේ අකුරු තුන දිගහැරියොත් එහෙම know your customer කියන එක තමයි. එතකොට අපි කවුරු හරි platform එකක වැඩ කරද්දී ඒ platform එකේ customer දැන ගැනීම කියන එක තමයි know your customer කියන එක මේ වෙන්නේ. එතකොට centralized exchange එකට ගියාම ගොඩක් විට වෙන දෙයක් තමයි අපේ account එක open කරනකොට ඔයා submit කරන identity information. උදාහරණයක් විදිහට NIC එක passport එක නැත්නම් driving license එක. එතකොට facial verification එක, self verification එක. ෆෝන් නම්බර් එක, ඊමේල් එක, bank account details, addresses ඔය තියෙන ඕනම දෙයක්. ගොඩක් වෙලාවට proof of address මේ verify කරන්න ඔයගොල්ලෝ address උත් දෙනවා. ඊට අමතරව device information, login history මේ වගේ දේවල් තමයි exchange එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන දේවල්. එතකොට ඒවා ඒගොල්ලන්ගේ data තියාගන්න පාවිච්චි කරනවා. ඊට අමතරව identity verification වලට අමතරව fraud prevention, AML compliance සහ regulatory requirements වලටත් මේගොල්ලෝ තියාගන්නවා. මම හිතන්නේ හදපු rules follow කරන වෙන හින්දා ඒ කියන්නේ using a platform කියලා කියනකොට ඒ community වල තමයි ඒගොල්ලෝ KC කල්පින් සාදේ කෙනෙක් පන්සන exchange account holder ගේ identity holder identity issue එතකොට තවදිනා කිව්වොත් තමයි fraud prevention KYC නැත්නම් fake names use කරලා accounts open කරන්න නැත්නම් stolen IDs use කරන්න scam operations run කරන්න හරිම ලේසි. ඒ කියන්නේ example එකක් විදිහට ඒකට කිව්වොත් ඒ කියන්නේ scam කෙනෙක් victim කෙනෙක්ගෙන් money ඒ කියන්නේ සල්ලි අරගෙන exchange account එකකට deposit කරලා instantly withdraw කළොත් verified identity නැත්තම් trace කරන්න හරිම අමාරුයි. ඒ කියන්නේ
තව රීසන් එකක් තමයි අපි කලින් පොඩ්කාස්ට් එකෙනුත් කතා කළා වගේ මේ ඇන්ටි මනි ලොන්ඩරින් අතරම මේ තියෙන එක තමයි තවත් මේන් රීසන් එකක් වෙන්නේ. ඒ කියන්නේ එක්ස්චේන්ජස්, ඒ කියන්නේ සස්පිෂස් ට්‍රාන්සැක්ෂන් මොනිටර් කරන එක මේන්ලි කරන දෙයක්. එතකොට ඒකට ඇත්තටම KYC data කියන එක ඇත්තටම හරිම අවශ්‍යයි. ඒ කියන්නේ large unusual transactions නැත්නම් ඒ කියන්නේ blacklisted wallet interactions වගේ ඒවා මේ ඩිෆර් වෙනවා නම් ඒ කියන්නේ activity flags trigger වෙන්න පුළුවන්. ඒ කියන්නේ example එකක් කිව්වොත් ඒකට ඒ කියන්නේ hack එකකින් stolen crypto wallet එකකට funds ගිහින් නැත්නම් ඒ කියන්නේ එතනින් exchange account එකට send කරලා තිබ්බොත් KYC plus monitoring system use කරලා ඒවා freeze කරන එක investigate කරන්න chance එකක් තියෙනවා. ඇත්තටම මේ account freezing ගැන කියනකොට නම් හිතුනේ මේ ඇත්තට මේක මේ වෙනම කතා කරන්න ඕන important topic එකක්. ඇත්තට මේක මේ සෑහෙන විස්තර කරන්න වෙයි මේ account freezing ගැන කිව්වොත් එහෙම. අන්සේ එතකොට මේ ඒ කියන්නේ account freezing ගැන නෙවෙයි අතන මේක වෙනම topic එකක් තමයි කතා කරන්න ඕන. අපි ගත්තොත් එහෙම exchange එකට user කෙනෙක් කියන මොනවද visible? exchange එකට පේන දේවල් මොනවද කියලා ගත්තොත් එහෙම ඒක අපි පොඩ්ඩක් පැහැදිලි කරගෙන යමුද? ඔව් ඇත්තටම exchange එකට මේ මොනවද visible කියලා කිව්වොත් එහෙම මේ අතර central exchange එකක් use කරනකොට user කෙනෙක්ට නිකන් personally හිතෙන්න පුළුවන් මේක නිකන් හරි personally feel වෙන්න පුළුවන් මේක private experience එකක් කියලා. ඒකට ඇත්තටම back end exchange එකට clear digital picture එකක් ඇත්තටම තියෙනවා. ඒ කියන්නේ exchange එකට ගොඩාක් metadata සහ මේ behavior signals visible වෙලා තියෙනවා. ඒ කියන්නේ exchange එකට පේන දේවල් මම නිකන් examples ටිකකින් කිව්වොත් main එකක් තමයි IP addresses and location. ඒ කියන්නේ මේක exchange එකෙන් දන්නවා ඔයා කොහේ ඉඳන්ද log වෙන්නේ. ඒ කියන්නේ ඔයා අද කොළඹ ඉඳන් login වෙනවා ටික වෙලාවකින් same account එකෙන් European IP එකකින් log වෙනවා නම් system එකෙන් ඒක detect කරනවා මේක normal travel pattern එකක්ද නැත්නම් VPN හරි suspicious access එකක්ද කියලා. ඒ කියන්නේ location එක suddenlyම change වුණොත් system එක attention එකක් දෙනවා මේක suspicious ද නැද්ද කියලා. ඒ කියන්නේ තව data එකක් කිව්වොත් device fingerprints. ඒ කියන්නේ මේකෙන් exchange එක දන්නවා ඔයා use කරන device එක unique එකක්ද කියලා. ඒ කියන්නේ ඔයා iPhone එකකින් login කරනවා පස්සේ Windows laptop එකකින් login වෙනවා. ඒ කියන්නේ හැම time එකේම different device use කරනවා නම් ඒක පොඩ්ඩක් normal. but ඔයා multiple device ඒ කියන්නේ multiple device වල නිතරම use කරනවා නම් ඒක වාගේ usual pattern එක කියලා detect කරනවා. හැබැයි එකපාරම unknown devices unknown locations එන්න ගත්තොත් එයා trigger කරනවා මේක new device එකක් මේක මෙතන risk එකක් තියෙනවා කියලා. එතකොට තව data එකක් කිව්වොත් trading behavior එක තමයි main එකක් තියෙන. exchange එකකින් ඔයා trade කරන pattern ටික අතරම analyze කරනවා. ඒ කියන්නේ හැමදාම ඔයා ඩොලර් 50 200 වගේ trade කරන user කෙනෙක් නම් එකපාරටම ඔයා ඩොලර් 10000ක වගේ එකපාරට rapid buy and sell කරන්න ගත්තොත් system එක බලනවා මේක normal behavior එකක්ද මෙයාගේ behavior එක change වෙලා නේද කියලා. කියන්නේ amount එක speed එක pattern එක ගැලපෙන්නේ නැත්නම් එතන risk signal එකක් මේ දෙන්න එයා ඒ data එක use කරනවා. ඒ කියන්නේ තව කිව්වොත් ඒ වගේම withdrawal patterns. ඒ කියන්නේ සල්ලි යන්නේ කොහෙටද කොච්චර යනවද එයාලා ඒක track කරනවා. එහෙම වගේම කියන්නේ small amounts withdraw කරනවා එකපාරට full balance එකම empty කරොත් වගේ ඒගොල්ලෝ නිකන් මේ හිතන්න පුළුවන් මේක නිකන් unusual exit behavior එකක් කියලා. එහෙමත් නැත්නම් තව data එකක් කිව්වොත් wallet interaction එකත් එහෙම තමයි. ඒ කියන්නේ ඔයා connect වෙන external wallets ඒගොල්ලෝ track කරනවා. ඒ කියන්නේ external wallets ඔයා ඒ කියන්නේ previously suspicious flagged වෙච්ච external wallets නම් ඔයා use කරන්නේ system එකෙන් ඔයාව monitor කරන එක ඒගොල්ලෝ ටිකක් increase කරනවා. තව ඔයා link වෙලා ඉන banks ඒ කියන්නේ fiat ඔයා ඒ කියන්නේ LKR හරි USD හරි use කරනකොට bank accounts ඒගොල්ලෝ track කරනවා. ඒ කියන්නේ ඔයා හැමදාම පාවිච්චි කරන එකම banks ටිකද ඊට පස්සේ නැත්නම් ඒ banks වල ඔයා කියලා use කරන accounts වල මොන හරි data usual නැත්නම් ඒවා ගැලපෙන්නේ නැත්නම් ඒගොල්ලෝ risk review එකක් trigger කරනවා වෙන පුළුවන්. ඒ කියන්නේ අතන ඒ කියන්නේ සමහරක් විදිහට කිව්වොත් transaction only track කරන system එකක් නෙවෙයි අත්තටම exchange එකක් කියන්නේ login patterns device behaviors ඔය fund movement patterns වගේ ඒවා combine වෙලා full activity profile එකක් build කරන system එකක් තමයි centralized exchange එකක් කියලා තියෙන්නේ අත්තටම. ඔවන්සයක් ඔයාලා හොඳ රෙස්පොන්ඩ් කරලා දුන්න එක නිසල් අය මට මේ මෙතන කීරි වචනයක් තියෙනවා මට ඔයාගෙන් පොඩි එක්ස්ප්ලනේෂන් එකක් ඕනේ මේ හංසයක් IP tracking කියන කතාව. නිසල් අය පුළුවන් ද පොඩ්ඩක් මට ඒක තව ටිකක් එක්ස්ප්ලেইন කරලා දෙන්න. IP address tracking කියන්නේ මොකක්ද කියන එක. ඔව් වචනෙන් කිව්වොත් කියන
තුමිදු ඔය දැන් හංසි කියපු දේවල් වලින් ඇත්තටම ප්‍රධානම සහ වැදගත්ම දෙයක් අපිට ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ මොනවද අපි දෙන ඩේටා කියලානේ. අපි දෙන ඩේටා කිව්වා අපිට කට්ටියට හිතෙන්න පුළුවන් මේ අපි ෂෙයා කරන නැත්නම් අපි ෆෝම් ෆිල් කරලා දෙන්න නැත්නම් අපි ෆොටෝ ගහලා යවන ID නැත්නම් අපේ කරන ලයිව්ලිනස් වෙරිෆිකේෂන් වගේ දේවල් තමයි මේ අපි දෙන ඩේටා. ඒතකොට ඒවා තමයි අපිට සේෆ් වෙන්න ඕනේ කියලා. නමුත් ඇත්තටම මේ අපි නොදැනුවත්වම දෙන දේවල් තමයි IP ඇඩ්‍රස් වගේ දේවල්. ඒතකොට ඇත්තටම ඔය අහපු ප්‍රශ්නේ ඇත්තටම සෑහෙන වැදගත් දෙයක්. IP ඇඩ්‍රස් කියන්නේ ඇත්තටම මේ අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ටෙක්නිකල් දන්න කෙනෙක් නම් නැත්නම් කම්පියුටර් දන්න කෙනෙක් නම් ගොඩක් කට්ටිය දන්නවා IP ඇඩ්‍රස් එක කියන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකට දෙන ඩෙන්ටිටි වගේ දෙයක්. නැත්නම් එහෙම වුණොත් ඔයාගේ ෆෝන් එකට නැත්නම් ඩිවයිස් එකට තියෙන මේ සාමාන්‍ය ලෝකේ දේවල් ගත්තොත් එහෙම ඇඩ්‍රස් එක තමයි ඉන්ටර්නෙට් එකේ තියෙන ඇඩ්‍රස් එක තමයි IP ඇඩ්‍රස් එක කියන්නේ. එතකොට සාමාන්‍ය ප්ලැට්ෆෝම් එකකින් usually IP ඇඩ්‍රස් එක වගේ දේවල් visible. ඒ කියන්නේ ඕනම වෙබ්සයිට් එකක කරනොත් IP ඇඩ්‍රස් එක visible. මොන IP ඇඩ්‍රස් එකද විසිට් කරන්න කියලා. එතකොට user identify කරගන්න දේ තමයි IP ඇඩ්‍රස් එක. එතකොට ඔයා login වෙන්නේ කොහොමද? ඔයා login වෙන්නේ මොන country එකකින්ද? ඔයා login වෙන්නේ මොන network එකකින්ද? ඔයාගේ device එක මාරු වෙලාද? එහෙම නැත්නම් location එක සැරෙන් සැරේට switch වෙනවද? එහෙම නැත්නම් VPN එකක් use කරනවද? වගේ දේවල් තමයි ප්‍රධාන වශයෙන්ම IP එකෙන් identify කරන්න පුළුවන්. මම මේ කියපු නැති දේවල් කියලා සමහරවිට IP ගැන විතරක් කතා කරොත් ওই දේවල් ටික තමයි IP ඇඩ්‍රස් එකක් කියන්නේ. ඒතර උදාහරණයක් විදිහට කවුරු හරි අද log වුණොත් එහෙම අද උදේ මම log වෙනවා ශ්‍රී ලංකන් IP එකකින්. ඊට පස්සේ මම VPN එකක් දාලා රෂියන් IP එකකින් log වෙන ගත්තොත් එහෙම මගේ IP එක පේන්නේ රෂියන් විදිහට. ඊට පස්සේ තව පැයකින් ඩුබායි VPN එක පාවිච්චි කරොත් එහෙම ඩුබායි වල ඇඩ්‍රස් එකක් තියෙනවා. එතකොට ඒ වයින් අරගොල්ලෝ අයිඩෙන්ටිෆයි කරගන්නවා මේ යූසර් අතරම VPN පාවිච්චි කරනවා නැත්නම් එයා මල්ටිපල් මේ කන්ට්‍රීස් වලට මූව් වෙනවා. එයාගේ IP එක මාරු වෙනවා සැරින් සැරේට. සමහරවිට සර්වර්ස් වලින් log වෙන්න පුළුවන්. එතකොට එයාව behavioral system එකට ඩිටෙක්ට් වෙන්න පුළුවන්. එතකොට ඒවායේදී suspicious විදිහට අයිඩෙන්ටිෆයි කරගන්නවා මේ යූසර්ම. එතකොට මේ ඔය දේ තමයි සරලවම ගත්තොත් එහෙම මේ IP ඇඩ්‍රස් එකක් සම්බන්ධව තියෙන දේවල්. ඒ කොටස මම හිතන්නේ මේ ඒ කැලෙන් පැහැදිලි ඇති කියලා. හරි ඕනේ සල්ලයි මට පොඩ්ඩක් මට ආසයි මේ අපේ නිම්සර අයියගෙන් ප්‍රශ්නයක් අහන්න. අයියේ පොඩ්ඩක් කියන්නකෝ ඩිවයිස් ෆින්ගර්ප්‍රින්ට් කියන්නේ මොකක්ද කියලා. ඔයාගේ පැත්තෙන් එක්ස්ප්ලනේෂන් එක. ඔව් ලහිරු මේ ඇත්තටම ඩිවයිස් ෆින්ගර්ප්‍රින්ටින් කියන්නේ ස්ටේජ් එක කොහොමද ඩිවයිස් බිහේවියර් එක අයිඩෙන්ටිෆයි කරන්න කියලා. ඒ අයිඩෙන්ටිෆයි කරන මෙතඩ් එකක් මේක විශේෂයෙන්ම P2P මාකට් එකේ ගොඩක් ලොකුවට යූස් කරන දෙයක්. මොකද ස්කෑම් සහ ඒ දේවල් සිද්ධ වෙන නිසා ගොඩක් P2P ඒ අදාළ ප්ලට්ෆෝම් එක්ස්චේන්ජස් මේක යූස් කරනවා. මම මේක එක්සාම්පල් එකක් විදිහට කිව්වොත් එහෙම මේ ඩිවයිස් ෆින්ගර්ප්‍රින්ටින් පාර්ට් එකේදී ඩිවයිස් මොඩල් එක ගන්නවා. ඒ කියන්නේ ඔයා Mac එකකින්ද Windows එකකින්ද මේ P2P මාකට් එකට ඇක්සස් කරන්නේ. එහෙම නැත්නම් ඔයා ෆෝන් එකකින් ඒ ෆෝන් එක Android iPhone ඔය වගේ ඒ විදිහට ෆෝන් මොඩල් එක ගන්නවා. ඒ වගේම ඔයා බ්‍රවුසර් එකක් යූස් කරනවා නම් බ්‍රවුසර් version එක මොකක්ද කියලා පවා එයාලට අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ ඔපරේටින් සිස්ටම් එක මොකක්ද ඒක Windows Linux OS මේ ඒ අදාළ OS එක ඔයාට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඒ වගේම ස්ක්‍රීන් සෙටින්ස් පවා ඒ කියන්නේ ඔයාගේ ස්ක්‍රීන් සයිස් එක මොකක්ද කියලා පවා මේක අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තව අපි එක්ස්ප්ලেইন කරොත් එහෙම මේකේ ලැන්ග්වේජ් සෙටින්ස් මොනවාද කියලා මේ අදාළ එක්ස්චේන්ජස් අයිඩෙන්ටිෆයි කරගන්නවා. ඒ වගේම ඔයාගේ ඇප් වර්ෂන් එක කියන්නේ කලින් ඇප් එකක්ද අලුත් ඇප් එකක් සමහර විට මොකක් හරි ටෙක්නිකල් ඉෂුව එකක් විදිහට එයාලා සමහරට රිපෝට් කරන්න හෝ මොකක් හරි බග් එකකින් එයාලා මොකක් හරි දෙයක් කරන්න පුළුවන් විදිහට එක්ස්චේන්ජ් එකේදී එයාලා යූස් කරනවා නම් ඒ අදාළ ඇප් එක එතකොට ඇප් වර්ෂන් එක අඳුන ගන්න පුළුවන්. එතකොට මේ ඒ වගේ ඔව් ඔව් සර් මම ඇත්තට කියපු දේවල් වලදී පොඩ්ඩක් තව අහන්න තිබ්බ ප්‍රශ්නයක් මට මැද්දදී කියලා. මම ඒක ඇල්ල පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නත් එකම කිව්වොත් එහෙම ඔය data දැන් ඔයා කියපු data ටික මේ තමයි අනිවාර්යයෙන්ම අපිට දැන් අර IP එකට අමතරව කරන ඩිවයිස් එකේ data මොනවද කියලා. මොකද සමහරලාට ඔයා කියපු ඒවා අපිවත් දන්නේ මෙන්න මේ දේවල් අපි ගාව ඇත්තටම තේරෙන්න පුළුවන්ද මේවා යූසර් යනවාද කියලා. මොකද ගොඩක් වෙලාවට අපි අර Android app එක install කරද්දී approve කරන permission ටිකවත් iOS app එක install කරද්දී approve කරන permission ටිකවත් ගොඩක් වෙලාවට බලන්නේ නැහනේ. එතකොට iOS වල නම් දැන් ගොඩක් වෙලාවට මේ iOS වල සහ Android වල දෙකෙම තියෙනවා. නමුත් ඒ ගොඩක් වෙලාවට අර permission එකින් එක ගනිද්දී අහනවා. ඔයාට file access දෙන්නද, camera access දෙන්නද වගේ දේවල්. ඒ වුණාට අර device details වගේ දේවල් නොදැනුවත්වම අපෙන් යනවා. මම හිතන්නේ ඒක ගැන විශේෂයෙන් කිව්වොත් අපි explain කළා. අපි දැන් අර නිම්සර කියපු
ඩේටා ටික ඔක්කොම කම්බයින් කරලා එක්ස්චේන්ජ් එකට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මෙයා මොන යූසර් කෙනෙක්ද කියලා. එතකොට දැන් මේ අපේ ඉන්නවනේ ඔය අපේ ක්‍රිප්ටෝ ඉවෙන්ට් කරන කට්ටිය. ඉවෙන්ට් කරන කට්ටියට තියෙන ලොකු ප්‍රශ්නේ මට පොදුවේ අහන්න ලැබෙන ප්‍රශ්නයක්කින් තමයි මම මේ කියන්න හිතුවේ. මේ වෙලාවේදී මැද්දෙන් පැනලා හරි පොඩ්ඩක් මේක මේ මතක් කරනවා කියලා හිතුනේ. සමහර කට්ටිය කම්ප්ලේන්ට් කරනවා එක එක එක්ස්චේන්ජස් වලින් මේ අපිට අපි රිවෝඩ් ගන්න එක එක ඉවෙන්ට්ස් කරා නමුත් ඒක රිවෝඩ් එක කැන්සල් කරා කියලා. මට මේක බහුතර අහන්න ලැබෙනවා. මම හිතන්නේ මෙතන ඉන්න කට්ටියට එක්ස්පීරියන්ස් තියෙනවා. මම අපේ මල්ලිත් එක්ක මගේ එකම ඒම් එකට ජොයින් වුණා නැත්නම් මොකක් හරි නිව් යූසර් රිවෝඩ් එකට ජොයින් වුණා වගේ දේවල්. එතකොට දැන් ඔය අපි කතා කරපු IP දේවල් IP addresses එහෙම නැත්නම් device identification එහෙම නැත්නම් KYC information ඔය ඔක්කොම කම්බයින් කරලා බැලුවම ඕනම platform එකකට මේ ක්‍රිප්ටෝ සම්බන්ධ විතර නෙවෙයි ඕනම app developer කෙනෙක්ට ඕනම telco service එකකට වගේ දේවල් ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ට ඩිෆයින් කරන්න පුළුවන් මේ යූසර් මල්ටිපල් accounts පාවිච්චි කරනවද එහෙම නැත්නම් මල්ටි ඩිවයිස් වලින් සේම් account එක පාවිච්චි කරනවද? ඊට පස්සේ තමන්ගේ account එකට මාරු වෙවි වෙන accounts use කරනවද? එයා VPN දාගෙන වැඩ කරනවද? වගේ දේවල් ගොඩාක් ඩිෆයින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම මගේ තියෙන ෆෝන් එකේ මගේ account එකටයි ගෙදර ඉන්න 5 දෙනෙක් ඉන්නවනම් ඒ 5 දෙනාගේම accounts හදලා KYC කරලා ඒකෙන් log කරනවා නම් මාව ඩිටෙක්ට් වෙනවා ඔටෝමැටිකලි මෙයා මේ සිස්ටම් එක ගේම් කරන තමයි මෙහෙම කරන්න කියලා. අන්න ඒව තමයි ඔය දැන් ඩිවයිස් ෆින්ගර් ප්‍රින්ටින් කියන එක ගොඩක් වැදගත් වෙන්නේ. ඒතකොට ඩිවයිස් ෆින්ගර් ප්‍රින්ට් එකක් හදන්නේ අර ඒව ඔක්කොම කම්බයින් කරලා. ඒතකොට මේ කම්බයින් කරපු දේවල් ඔක්කොම එකතු වුනහම එයා මල්ටිපල් accounts use කරනවද නැත්නම් same device multi account ඉන්නවද එහෙම නැත්නම් multi device same account ඉන්නවද? ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් වෙලාවට හැබැයි මේ ඔය එක එක වැඩ කරද්දී ඒ කියන්නේ එක එක events වල සහභාගී වෙද්දී same account multi device කියන එක නම් ලොකු issue එකක් නෑ. මොකද ඇත්තටම මට device දෙක තුනක් තියෙනවා. මම device දෙක තුනෙන් වැඩ කරනවා. ඒ කියන්නේ මම ගොඩක් මෙච්චර කල් ක්‍රිප්ටෝ මාකට් එකේ ඉඳලා මෙච්චර devices ගොඩක් පාවිච්චි කරලා ඒ හැම එකටම මගේ account එකෙන් log වෙලා log out වෙලා තියෙද්දි මට කවදාවත් එහෙම alert එකක්වත් ඇවිල්ලා නැහැ. මොකද මම එහෙම suspicious දෙයක් කරන්නේ නැහැ කියලා. නමුත් සමහර කට්ටිය ඉන්නවා දැන් ඒ කියන්නේ ඔය අපි bounty වැඩ කරද්දී එහෙම මේ GitHub account එකක් එහෙම ෆෝන් එකකින් අලුතෙන් හදපු ගමන් බෑන් වෙනවා. ඒ වගේ level වලුත් මේ identify කරන්න පුළුවන් මොකද කොච්චර වැදගත්ද මේ device fingerprinting කියන එක. ඒතකොට KYC විතරක් නෙවෙයි අත්‍තරම අපේ data ගත්තම ගොඩක් දේවල් තියෙනවා අපි identify කරගන්න පුළුවන් දේවල්. ඒ ඔක්කොම ගැන කතා කරන තමයි මේ දේවල් ගැන technically කියලා දෙන්න තමයි අපි අත්‍තරම මේ session එක මැද්දේදී ගේන්න හේතුවේ. අත්‍තරම P2P transaction සම්බන්ධවත් ආවම ගොඩාක් මේ කරපු දේවල් ඉන්ක්ලූඩ් වෙනවා අපි කතා කරන දේවල් එක්ක. මම හිතන්නේ ඒකත් එක්කම ලහිරු පොඩ්ඩක් කියාගෙන ගියා නම් හොඳයි. අපේ පොඩ්කාස්ට් එක ගැනයි මේ අපි කතා කරන දේවල් ගැන පොඩ්ඩක් ඩිස්ක්ලේමර් එකක් දෙන්න ඕනේ. ඒත් එක්කම අර ගිය පාර කිව්වා වගේ අපි පොඩ්කාස්ට් එක ගැන පොඩ්ඩක් කියාගෙන ගියොත් අපේ ප්ලැට්ෆෝම් එකට ජොයින් වෙන්න කොහොමද? ඒ වගේ දේවලුත් එක්ක. ඔව් අනිවාර්යෙන්. අපේ පොඩ්කාස්ට් එක ගැන පොඩි බ්‍රීෆ් එකක් දුන්නොත් එහෙම අද අලුත් කට්ටිය සමහරවල් ජොයින්ලා ඇති. අපි හැමදාම කිව්වාගේ අපේ P2P ස්කූල් කියන එකේ මේන් පර්පස් එක තමා ශ්‍රී ලංකාවේ තියෙන P2P මාකට් එක more knowledgeable and educated market tag කරන එක. So only and main purpose is education and giving knowledge. ඒක තමයි අපේ P2P ස්කූල් එකේ තියෙන main purpose එක. So ඒක through අපි මේ පටන් ගත්ත podcast series එකෙන් කරන්නේ හැම සතියට දවස් 3 පාරක් අපි ඔයගලන්ට එක sync කරලා අර කිව්වාගේ අපි ඔයගලන්ගේ ඔපිනියන්ස් අරගෙන කොහොමද අපිට මේකේ grow වෙන්න පුළුවන් කොහොමද අපිට community එකට තාම මොනවද දෙන්න පුළුවන් දේවල් ඔයගලන්ගෙම feedback අරගෙන අපි ඒ වගේ ඒවත් එක්ක යන ටොපික් එකක් හොයාගෙන අපි ඔයගලත් එක්ක කතා කරලා අපි අපේ P2P community එක ලංකාවේ P2P community එක educate කරන එක තමයි P2P school එකේ ඇතුලෙන් යන P2P school podcast series එකෙන් අපේ main purpose එක වෙන්නේ. ඔව් ලහිරු. ඒත් එක මට තව පොඩි දෙයක් ඇඩ් කරන්න ඕනේ. අපි අද කතා කරන ටොපික් එකේ පොඩ්ඩක් ලීගල් සම්බන්ධ වැඩ වෙන හින්දා අපි විශේෂයෙන් ඩිස්ක්ලේමර් එකක් විදිහට කියන්න ඕනේ මේක. අපි ඇත්තටම මේ කියන්නේ අපි සම්බන්ධ වෙලා ඉන්න සහ වැඩ කරන දේවල් එක්ක අපි මේ කරන දේවල් educational purposes සඳහා පාවිච්චි කරන්න සහ මේක financial advice එකක්වත් legal advice එකක් විදිහට ගන්න එපා. නමුත් අපි කරන දේවල් වලදී ඔයගොල්ලන්ගේ තනිකර decision ගන්න පුළුවන්. එතකොට අපි මේ legal advice එකක් ගන්න එපා හෝ අපේ තියෙන statement එක මේ හරියටම මාකට් එකේ තියෙන ස්ටේට්මන්ට් එක නෙවෙයි කියලා ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මොකද හේතුව තමයි ක්‍රිප්ටෝ මාකට් එක කියන්නේ දවසින් දවස නැත්තම් විනාඩි වෙනස් වෙන මාකට් එකක්. ඒත් එක්කම එතනදි පැහැදිලි කරන්න ඕන හොඳම දේ තමයි අපි මේ පොඩ්කාස්ට් එකක් විදිහට රිලීස් කරලා මේක පබ්ලික් යනකොට
මේකේ තියෙන්න පුළුවන් වෙනස්කම්. ඒ කියන්නේ මේක දැන් අපි එදා කතා කරපු විදිහට නෙවෙයි. සමහරවිට අපි කතා කරන ටෙක්නොලොජි එකක් වුණා සම්පූර්ණයෙන්ම ස්කෑම් එකක් වෙන්න පුළුවන්. ඒක ස්කෑම් එකක් කියන්නේ සම්පූර්ණයෙන්ම ඔබ්සොලිට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ්සොලිට් වෙන්න පුළුවන් හේතුව ඒක ටෙක්නොලොජිකලි බැරි එකක් නෙවෙයි. ඊට වඩා හොඳ ටෙක්නොලොජි එකක් ඇවිල්ලා සමහරවිට ක්වොන්ටම් කම්පියුටර්ස් වල වෙනස් වෙන්න පුළුවන්. ඒකින්ද අද තියෙන තත්ත්වය අනුව අද තියෙන ස්ටේට්මන්ට් වලින් අපේ තියෙන නොලෙජ් එකෙන් අපි එකතු කරගන්න දේවල් ඔක්කොම එකතු කරලා තමයි ඔයගොල්ලොත් එක්ක මේ දේවල් ෂෙයා කරන්නේ. එතකොට මේ හා සම්බන්ධව කතා වෙන සමහර ලීගල් දේවල් වලත් අපි කතා කරන්න පුළුවන් මේක ඇතුළතදී. නමුත් ඒවා ලීගල් ඇඩ්වයිස් එකක් ගන්න අපි ලෝයර්ස් ලවත් ලීගල් රෙප්‍රසන්ටේටිව්ලා නෙවෙයි. ඔයගොල්ලන්ට එහෙම අවශ්‍ය නම් ඇත්තටම අපි ගාව අපි වැඩ කරන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ කනෙක්ට් කරලා දෙන්න පුළුවන්. නමුත් අපි මේ පොඩ්කාස්ට් එක වශයෙන් කතා කරන්නේ සිලෝන් කැෂ් කමියුනිටි එකකින් කමියුනිටි එකට වොයිස් එකක් වෙන්න සහ කමියුනිටි එක හා සම්බන්ධව කතා කරන්න ඕන දේවල් සහ ඔයගොල්ලන්ට දැනගන්න තියෙන අලුත් දේවල් ගැන කතා කරන්න. ඒක හින්දා ඔයගොල්ලන්ට ඕනම විදිහකට ප්‍රශ්නකට උදව් වෙන්න අපි ටෙක්නොලොජිකලි කරන්න පුළුවන් උපරිමය කරනවා. ඒකට මොන හරි දෙයක් දැනගන්න ඕන නම් අපි ඒක හොයලා හරි ඔයගොල්ලන්ට අරන් එන්න කැමතියි. ඒ කැලෙන් තමයි මට මැද්දේදී කියන්න ඕනුනේ මේක මේ හැමදාම ආයෙත් ආයෙත් රිපීට් කර කර කියන්න උනත් ඕනේ නැති වුණත් ඒකට අලුතෙන් කට්ටිය ජොයින් වෙන හින්දා මේක දේවල් කියන්න හිතුණා. අනිවාර්යෙන් දුමිදු අපි පොඩක් කියමුද අපේ කොහොමද අපේ වෙබ්සයිට් එක යන විදිය වෙබ්සයිට් එකේ අපි තියෙන පොඩක් ටූල්ස් ගැන පොඩි බ්‍රීෆ් එකක් දෙමු අපි මොකද අද පොඩ්කාස්ට් එක ඇත්තටම ලොකු පාර්ටිසිපන්ට් ප්‍රමාණයක් ඉන්නවා ඒ හින්දා සමහර වෙලාවට පළවෙනි පොඩ්කාස්ට් ගන්න පුළුවන් මෙතන ඉන්න කට්ටියගේ ඒතකොට ඒගොල්ලන්ට දැනගන්නත් එක්ක අනිවාර්යෙන් ලහිරු අපේ දැන් p2p.ceyloncash.com කියන අපේ platform එකේ අපේ p2p platform එකේ මේ වෙද්දී ලංකාවේ ඉන්න p2p merchant ලට ඒ කියන්නේ experience තියෙන p2p merchant ලට සහ ඕන කෙනෙක්ට ඇවිල්ලා පාවිච්චි ගන්න පුළුවන් tools වගේක් අපි දැනට රිලීස් කරලා තියෙනවා සහ අපි ඒ ටික මේ වෙද්දී develop කරගෙන යන්නේ එකක් තමයි NIC check එක ඊට පස්සේ AML check එක. එතකොට ඒ tools පාවිච්චි කරලා P2P කරන ඔයාලට ඔයාලගේ transaction වල තියෙන security තත්ත්වය සහ අනිත් දේවල් ඔයාලට එන orders ගැන ඒ දේවල් analyze කරලා බලන්න පුළුවන්. අනිවාර්යෙන් එහෙනම් අපිත් එක්ක හැමෝම එකතු වෙන්න කියලා මම ආරාධනාවක් දෙනවා ඔයගලන්ට. අනිත් එක හැමදාම කියනා වගේ මේ පොඩ්කාස්ට් එකේ අපි දෙන knowledge එක හරි අපි කතා කරන දේවල් කාට හරි ඔයගලන්ට හිතනවා නම් knowledgeable කියලා important කියලා please ඔයගලන්ට share කරන්න. මම අර කලින් කිව්වා වගේ P2P කරන එක්කෙනෙක් වෙන්න ඕනේ නැහැ මේකට join වෙන්න ඇත්තරම පොඩ්කාස්ට් වල join වෙන්න. ඒත් එකම ලහිරු ඇත්තටම අපි දැන් මේ වෙද්දී විනාඩි 30ක් 35ක් වගේ වෙනවා මම හිතන්නේ පොඩ්කාස්ට් එක පටන් ගන්න. අපි ඉස්සරහට සෙක්ෂන් වලට යමු. මොකද අපිට අද කතා කරන ගොඩක් දේවල් තියෙනවා, ඇඩ්වාන්ස් දේවල් තියෙනවා. ඊළඟ ප්‍රශ්න විදිහට නිම්සර අපි ගත්තොත් එහෙම P2P transactions එහෙම නැත්නම් exchanges monitor කරන P2P transactions මොනවද කියලා. මොකද දැන් අපි දැන් මෙච්චර කතා කරේ data සම්බන්ධවනේ. එතකොට P2P transactions ගත්තම exchanges ඒවා monitor කරනවද කියලා ගත්තොත් එහෙම කවුරු හරි ඇහුවොත් ඒකට දෙන්න පුළුවන් උත්තරේ මොකක්ද? මොන වගේ තත්ත්වකින්ද අපි ඒක මේ සලකන්න ඕනේ? ඔව් ඇත්තටම මේ අපි කිව්වා වගේ මේ ප්‍රශ්න විදිහට ගත්තොත් එහෙම P2P transaction exchanges වලින් මොනිටර් කරනවද කියන එකට උත්තරයක් දුන්නොත් මම P2P කියන්නේ ඇත්තටම high risk area එකක් exchange එකකට තියෙන අනිත් සාමාන්‍ය දේවල් වලට වඩා. මොකද අනිත් දේවල් ට්‍රේඩින් වගේ දේවල් ඒවා යූසර්ගේ පැත්තෙන් දෙයක් වුණාට මේක ලීගලි සම්බන්ධ වෙන නිසා සාමාන්‍ය විදිහක දෙයක් නෙමෙයි මේක ගොඩක් high risk area එකක්. ඒ නිසා අනිවාර්යයෙන්ම exchanges මේ දේ මොනිටර් කරනවා. ඒ වගේ මොනිටර් කරනවා කියලා මම හිතන්නේ අපි හැමෝම මතක තියාගත්තොත් හොඳයි. මොකද ඒක අපිට P2P කරන user කෙනෙක් විදිහටත් merchant කෙනෙක් විදිහටත් මේක ලේසි වෙනවා. මොකද අපිට මොකක් හරි විදිහකින් appeal එකක් දාන්න උනොත් හරි මොකක් හරි විදිහකින් scam එකක් වුණොත් හරි ඒ දේ ඉක්මනට විසඳ ගන්න පුළුවන් අපිට. මම මේ සාමාන්‍යයෙන් මේ exchanges මේවා මොනිටර් කරන විදිහ brief idea එකක් දුන්නොත් එහෙම සාමාන්‍ය ට්‍රේඩ් ෆ්‍රීකුවන්සි එක බලනවා. ඒ කියන්නේ ඔයා කොච්චර ට්‍රේඩ්ස් කරනවද කියලා මේ P2P මාකට් ප්ලේස් එක ඇතුලේ. ඒ වගේම ඔයාගේ ට්‍රේඩ්ස් වොලියුම්ස් බලනවා. සාමාන්‍ය මර්චන්ට් කෙනෙක් විදිහට හරි යූසර් කෙනෙක් විදිහට හරි ඔයා කොච්චර වොලියුම් ප්‍රමාණයක් නිතර ට්‍රේඩ් කරනවද කියලා. මොකද ඔයා නිතර ගොඩක් වොලියුම් ට්‍රේඩ් කරනවා නම් එක දවසක් ඇතුළත යම්කිසි අපි හිතනවට වඩා ගොඩක් ප්‍රමාණයක් ට්‍රේඩ් කරනවා නම් වොලියුම් හැදෙනවා නම් ඒක ගැන යාලා අනිවාර්යයෙන්ම කන්සිඩර් කරනවා. ඒ වගේම මේ ඕඩර් ඩිස්පියුට් කියන ඒවා අපි කලිනුත් කතා කරා. එතකොට මේ වගේ ඩිස්පියුට් ට්‍රේඩ්ස් ගැන අනිවාර්යයෙන්ම මෙයාලා මේ කන්සිඩර් කරනවා. මොකද ඔයා නිතරම මේ අපීල් සබ්මිට් කරනවා නම් ඒවා ගැනත් එයාලා බලනවා. මොකද ඒවට P2P මාකට් එකේ
මාකට් ප්ලේස් එකේ P2P එක්ස්පර්ට්ලට ඉන්වෝල්ව් වෙන්නත් සිද්ධ වෙන නිසා ඒවා ගැන පොඩ්ඩක් යාලා කන්සිඩර් කරනවා. ඒ වගේම තමයි ඔයාගේ පේමන්ට් බිහේවියර් එක ගැන ආයේ බැංක් account එක කොච්චර චේන්ජ් වෙනවද කියලා. මොකද ඒව සමහර වෙලාවට යාලා ප්‍රශ්න අහන ඔයාගේ බැංක් account එක ෆ්‍රීස් වෙලාද කියලාත් ඒ වගේ දේවල් එයාට දැනගන්න ඕන වෙනවා මේ P2P නිසා. ඒ නිසා බැංක් account එක චේන්ජ් කරන්නේ ඇයි කියන ප්‍රශ්නේ නිසාත් සමහර වෙලාවට මොනිටර් කරනවා. ඒ වගේම මේ third party payment patterns නම් අනිවාර්යයෙන්ම මොනිටර් කරනවා P2P වලින්. ඒ වගේම එයාලා හැමතිස්සෙම මම හිතන්නේ P2P merchant කෙනෙක්ට හරි user කෙනෙක්ට හරි P2P කරනවා නම් එයාලා නිතරම මතක් කරනවා third party payments කරන්න එපා කියලා. මොකද ඒ වගේම තමයි ඔය disputes වගේ ඒවා execute වෙන්නේ. ඒ වගේම suspicious chat behaviors ඔයා chat කරන විදිහ මං හිතන්නේ මේ වගේ experience නම් අපි දැකලා තියෙනවා. මොකද ඔයා user කෙනෙක් විදිහට ඇවිල්ලා chat කරන්නේ කොහොමද? ඔයා කලින් දැනගත්තු user කෙනෙක්ද නැත්නම් මේ අලුත් user කෙනෙක්ද? ඒ වගේ දේවල් ගොඩක් මේක ඇතුළේදී මොනිටර් කරනවා. දැන් AI තියෙන නිසා අනිවාර්යයෙන්ම මේ AI detection දාලා ඔයා කොහොමද හැසිරෙන්නේ මේ chat එක ඇතුලේ කියන එක හොඳට මොනිටර් කරනවා මීට කලින් තිබ්බට වඩා P2P marketplace එකේ. ඒ නිසා මේවා ගැන අනිවාර්යයෙන්ම consider කරන්න ඕන. ඒ වගේ multiple account connections තියෙනවද කියලා මෙයාලා මොනිටර් කරනවා. මොකද ඒක එයාලගේ marketplace එකේ තර්ජනයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ merchant කෙනෙක් විදිහට ඔයා user කෙනෙක් විදිහටත් මේක වෙන්න පුළුවන්. but mainly අපි P2P school එකේ ඇවිල්ලා merchant කෙනෙක් විදිහට register වෙලා P2P කරන්න පටන් ගත්තු කෙනෙක් නම් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් මේ high risk behavior එක එයාලට පෙන්වුනොත් එහෙම AML review එකට අනිවාර්යයෙන්ම යන්න පුළුවන් වෙනවා. ඒ නිසා මම කට්ටියකින් කියන්නේ අනිවාර්යයෙන්ම මේක ගැන consider කරන්න ඔයා merchant කෙනෙක් විදිහට register වෙලා ඉන්න ඕන. අවනින් සර ඇතරම මේ කියන්නේ මේ AML රිවිව් එකට යන්න පුළුවන් කියලා කිව්වම මේ තව පොඩි කැලලක් එකතු කරන්න හිතෙනවා මට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕනම එක්ස්චේන්ජ් එක ඕනම ප්ලැට්ෆෝම් එක මේ තියෙනවා රිස්ක් ටීම් එකක්. රිස්ක් ටීම් එකට ඔයාගේ කේස් එක ගියාම සමහරවිට රිස්ක් ටීම් එකෙන් නැත්නම් කම්ප්ලයන්ස් ටීම් එකෙන් ඒ දේවල් මේ ෂෙයා කරන්නේ නැහැ කම්පැනි එකේ අනිත් කට්ටියටවත්. එතකොට ගොඩක් වෙලාවට ඒක දැනගන්න ලැබෙන්නේ සමහර විට වෙන කෙනෙක්ගෙන් තමයි. ඒකින්ද එතනදී අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ හයි රිස්ක් බිහේවියර්ස් වලට වැටෙන්නේ නැති වෙන්න මේන්ටේන් කරන්න දැනගන්න ඕනේ. එතකොට දැන් ඔය P2P transactions මොනිටර් කරන එකත් එක්ක මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න වගේ. දැන් ඔය exchange වලට දැන් අපි P2P වල තියෙන ඒ කියන්නේ P2P chat එකේ messages එහෙමත් බලන්න හැකියාවක් තියනවාද? ඔව් දුමුදු ඇත්තටම ඒ කියන්නේ ඒක නම් මේ ටිකක් ඔබ්වියස්ම වගේ උත්තරයක් තියෙන. මොකද හේතුව තමයි දැන් ගොඩක් කටට හිතනවා දැන් end to end encrypted ද message යනවා ඒවා පේනවද නැද්ද කියලා. ඇත්තටම ගොඩක් විට මේ exchange එකකින් extra service එකක් කරන හින්දා ස්පෙસિෆිකලිම මේ dispute handle කරන්න ඕන හින්දා fraud investigation කරන්න ඕන හින්දා සහ compliance review කරන හින්දා අනිවාර්යෙන් ඒගොල්ලෝ access ගන්නවා ඒ chat messages වලට. මොකද ඒ conversation එක අනිවාර්යෙන්ම කවුන්ටර් පාටිස් දෙයක් අතර උනාට escrow විදිහට නැත්නම් ඒ දෙක අතරේ ඉන්න කෙනා විදිහට ඒගොල්ලෝ ඒකට ඇක්සස් කරනවා. ඒතකොට ඒවා ගැන කියලා තියෙනට මසල මම මේ අපි මේ අතර මේ පොඩ්කාස්ට් එක කතා කරන්න හේතුවත් මේ දේවල් ගැන අපි නොදැනුවත්ව හරි කතා කරන බලාපොරොත්තු කියන්නේ අපි නොදැනුවත්ව මේ දේවල් කරන අවස්ථා තියෙනවා. ඒකින්ද තමයි මේ දේවල් ගැන විශේෂයෙන් කතා කරන්න ඕනේ. ඇත්තටම chat messages exchange එකට visible ඒක ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ ඒකේ dispute එක handle කරන්න එහෙම නැත්නම් appeal එක resolve කරන්න නැත්නම් compliance review වලට වගේ දේවල් තමයි. එතකොට chat history එක අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඒකින්ද සමහරවිට ඔයගොල්ලන් ගොඩක් sensitive data තියෙනවා නම් ඒව share කරන්නෙත් නැතුව ඉන්නවා නම් වඩා හොඳයි. මොකද ඔයගොල්ලෝ ඒක customer service එකට දෙන්න පුළුවන් කියන අවස්ථාවයි මම කරත් අපි කතා කරද්දී මතක් වුණා මම විශේෂයෙන් අපි එකක් කරනවා ඉංග්‍රීසි කරද්දී customer service මම අපිට කොහොමද ප්‍රශ්නය නෑ නිසල්ල කැඩි කැඩි ඇහෙන්නේ මට විතරද කියලා මට පොඩක් අපිට කමියුනිටි එකෙන් දැනගන්න පුළුවන් නේද? දැන් එහෙනවා හරි දැන් ඇහෙනවා. ඕකේ. හරි අපි එන ඊළඟ ප්‍රශ්නට යමු නේද? අයියේ දැන් ඔයා පොඩ්ඩක් මම හිතන්නේ දුමිදු ඇහුවානේ එක්ස්චේන්ජ් වල P2P chat messages පේනවද කියලා. මම එහෙම ඇහුවොත් එහෙම
අපේ බෑංක කවුන්ට් ඩීටේල්ස් එහෙම ට්‍රැක් කරනවද කියලා එක්ස්චේන්ජස්? ඒක ඇතරම ප්‍රශ්නේදී කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි බැංක් account details කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් බැංක් account transaction level එකෙන් track කරන්න පුළුවන්ද කියන එක. ඇත්තටම exchanges වලට දැන් තියෙන infrastructure අනුව bank account වලට access නැහැ. يعني local banking system එකට access නැහැ. නමුත් bank details ඔයගොල්ලෝ submit කරාම ඒ banking details ඒගොල්ලෝ ගාව save වෙලා තියෙනවා. ඒකට special P2P වල එහෙම ඔයගොල්ලෝ bank account names, bank account එකේ මොන හරි payment methods ඊට පස්සේ ඒක තියෙන account numbers වගේ ඒවා visible තියෙනවා. එතකොට ඒවයි account numbers නිතරම change වෙනවා නම් එහෙම නැත්නම් bank account types වෙනස් වෙනවා නම් ඒවත් සමහර විට email flag වෙන්න පුළුවන්. මොකද හේතුව තමයි නිතරම bank account type ටික මාරු කරනවා නම් bank account numbers ටික මාරු කරනවා නම් කෙනෙක් එයා ඇත්තටම සාමාන්‍ය පුද්ගලයෙක්ද කියලා පොඩ්ඩක් සැකසහිත තැනක්නේ. ඒතකොට ඒවාටත් ඇත්තටම මේ exchanges ඇතුලේ solutions තියෙනවා මේ ඒවා detect කරගන්න. ඒකට වෙනම එක එක systems තියෙනවා risk scoring systems වගේ systems තියෙනවා. එතකොට මේ ඔය බැංක් account details ගත්තම බැංක් එකේ transaction level එකට access නැහැ. නමුත් බැංක් account details වශයෙන් ඇඩ්වර්ටයිස්මන්ට් එකකට දාන්න නැත්නම් අපි ඇඩ් කරන බැංක් එකේ විස්තර ගත්තම ඒ details ටික තියෙනවා. පැහැදිලි නේද අයිරු කියප එක? අනිවාර්යෙන් අයි. ඔතනවා අර මේ එක වචනයක් මට හමුණා රිස්කෝ කියන එක. රිස්කෝ කියන එක පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරලා දෙනවද තව ටිකක්? risk scoring system කියන ඕනේ කොටසකුත් තමයි risk scoring කියලා ගත්තොත් එහෙම නැත්නම් risk scoring කියලා ගත්තොත් එහෙම. ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය මම මේක තේරෙන භාෂාවෙන් කිව්වොත් එහෙම සාමාන්‍ය මේ ලංකාවේ කෙනෙක් දන්නවා ක්‍රිබ් එක චෙක් කරනවා කියන්නේ මොකක්ද කියලා. එතකොට ක්‍රිබ් එක චෙක් කරනවා කියලා කිව්වම ඕන කෙනෙක්ට තේරෙනවා ලංකාවේ ක්‍රෙඩිට් රිස්ක් එක මැනේජ් වෙන තන තියෙන රිපෝට් එක තමයි ක්‍රිබ් රිපෝට් එක කියන්නේ. එතකොට ඔයගොල්ලෝ ලීසින් එකක් ගන්න ගියත් මොකක් ගන්න ගියත් ක්‍රිබ් එක බලලා තමයි ඒගොල්ලෝ චෙක් කරන්නේ. ඒ වගේ exchanges වලත් අපි තනි පර්සන්ට ඒ තනි ඩෙන්ටිට එකට මේන්ටේන් කරන රිස්ක් ස්කෝරින් සිස්ටම් එකක් තියෙනවා. එයා ලෝ රිස්ක් යූසර් කෙනෙක්ද එහෙම නැත්නම් මීඩියම් රිස්ක්ද හයි රිස්ක්ද ඒ වගේ ගොඩක් අවස්ථාවල ඇතරම ඔය වගේ තුنين නෙවෙයි රිස්ක් ස්කෝරින් සිස්ටම් එකේ ඇතරම ස්කෝර් එකක් මේන්ටේන් වෙනවා. ඒවා එක එක ප්ලැට්ෆෝම් හරහා යන දේවල් ඇතුලින් ස්කෝර් එක මැනේජ් කරන ඔප්ෂන්ස් දෙක තුනක් තියෙනවා. එතකොට ඒවයි සාමාන්‍ය ට්‍රේඩර් කෙනෙක් නම් එයා ලෝ රිස්ක් කෙනෙක්. එහෙම නැත්නම් frequent dispute තියෙනවා නම් එයා high risk වලට වැටෙනවා. එහෙම නැත්නම් third party payments වගේම තියෙන ගත්තොත් ඒකත් තව high risk වලට වැටෙනවා. multiple account link කරලා තියෙනවා නම් ගොඩක් suspicious වෙන්න පුළුවන්. එහෙම නැත්නම් fraud exposure වලට මොන හරි open වෙලා තියෙනවනේ යම් කිසි අවස්ථාවක ඒකත් high risk වෙන්න පුළුවන්. මොන හේතු වුණත් මේ risk එක score يعني risk score එක වැඩි වෙන්න ගොඩක් verification වලට request කරනවා වැඩි ඊට පස්සේ withdrawal restrictions කරනවා manual reviews කරනවා සමහරලාට එක එක features වල limitations එනවා accounts freeze වෙනවා enhanced KYC ඉල්ලනවා يعني සමහරලාට address proofs ඉල්ලනවා ඒ වගේ ගොඩක් දේවල් වෙන්න පුළුවන් මේ වගේ risk score එක හා සම්බන්ධ මොකක් හරි suspicious activity එකක් වුණාට පස්සේ ඒක තමයි ඇත්තටම ওই data වලින් කරන දේවල් මේගොල්ලන්ට access තියෙන හැම data එකෙන්ම ඔය වගේ දේවල් කරනවා ඒක කරන්නේ ඇත්තටම user ගේ සහ platform එකේ දෙපැත්තෙම අවශ්‍යතාවය නිසා ඉතින්සල්ලයි දැන් ඔය මේ අපි මම මේ දැන් අහන්න යන ප්‍රශ්න නම් අපි කලින් වතාවකත් පොඩ්ඩක් කතා කරා මේ නිම්සරයන් පොඩ්ඩක් අහමු නිම්සරයි මේ දැන් ඔය අපි මේ කතා කරපු දවලුත් එක්ක අපිට පොඩ්ඩක් මේකෙත් කිව්වොත් කියලා හොඳ ක්‍රිප්ටෝ ඇනොනිමස්ද ඇත්තරම ඔය අපි කතා කරනවා වගේ ඇනොනිමස්ද ට්‍රැකබල්ද ඒක පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරලා දෙනවා මම හිතන්නේ පොඩ්ඩක් වටි ඔව් මේ මා වැහෙනව නේද ඇහෙනවා නිම්සර ඔව් ඔව් අපි මේක මේ කලින් සැරෙත් කතා කර ඇත්තරම ක්‍රිප්ටෝ ඇනෝනිමස්ට කියන එක මේක මේ ඇත්තරම පොලි ඇනෝනිමස් නෑ කියනක තමයි අපි වෙලාවට මෙන්ෂන් කරේ මොකද බ්ලොක්්චේන් එක පබ්ලික් තියෙන්නේ ඒ නිසා ඕනම කෙනෙක්ට මේ බ්ලොක්්චේන් එක ලෙජ එකක් විදිට ඕනම කෙනෙක්ට මේකෙන් බලන්න පුළුවන් ඔයා කරපු ට්‍රන්සක්ෂන් එක සහ කලින් කරපු ට්‍රන්සක්ෂන්ස් මොනාද කියන එක අනිවාර්යම විසිබල් වෙලා තියෙනවා ඒ වගේම තමයි වොලට්සල් ට්‍රේල්ස් විසිබල් වෙලා තිනවා ඒ නිසා අනිවාරෙන්ම මේ ඔයාගේ මේ බ්ලොක්්චේන් එක ට්‍රන්සක්ෂන් කරන ඔයාගේ වොලට ඇඩ්‍රස් එකට අයිති නම මේ කිසිම කෙනෙක්ට බලන්න බැරිවුණට ඔයාගේ වොලට ඇඩ්‍රස් එක බලාගන්න පුළුවන් ඒ වොලට ඇඩ්‍රස් එක එක්සිකියුට්ලා තියෙන ට්‍රන්සක්ෂන්ස් ටික බලාගන්න පුළුවන් ඒකට ෆන් කරලා තියන්නේ කවුද ඒකෙන් ෆන් සෙලියට ගිහිල්ල තියන්නේ කොහොමද කියන හැම ඩීටෙල් එකම පබ්ලික්ලි අපිට බලාගන්න පුළුවන් ඒ නිසා අපි මේක අපි මේක තනි වචනයක් විදිට කිවොත්තම අපි මේ හඳුනන සූදෝනිමස් කියලා එතකොට මේ වගේ දේකදී අපිට මේක පුලි ඇනෝනිමස් කියන්න බෑ පට් අපිට පාශියලි මේක ඇනෝනිමස් කියන්න පුළුවන්
එතකොට මේ වගේ සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් එකට මේ වොලට් එක මේ වගේ ඩීසෙන්ට්‍රලයිස් වොලට් එකක් කනෙක්ට් වෙන මූවමන්ට් එකේදී අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මේ මොන විදිහට මේක රීච් වෙලා තියෙන මේ වගේ අතන මොන විදිහට ට්‍රාන්සැක්ෂන් වෙලා තියෙන කියලා briefly කියලා තමයි මට කියන්නේ. ඔව් නිසා එතනදී අර වචන ගන්න නෝ තමයි අපි වගේ කලින් ආකාරයේ හල්ති සමහර ෆයිනෑන්ස් සල් තියෙනවා මේ කවුන්ට් එකට ලින්ක් කරනවා මේ කරපු කෙනෙක් කියලා. ඒකට අනේ වගේ දේවල් පැහැදිලිව on chain තමයි මේ account bound නැත්නම් soul bound tokens වලින් NFT එකක් විදිහට හෝ යම් කිසි දෙයක් විදිහට account එක bound කරලා ඒක transactional record වලට ගේන්නේ. එතකොට වෙන දේ ගත්තොත් එහෙම KYC කරපු account එකකට පුළුවන් SBT එකක් mint කරලා ඔයාගේ on chain wallet එකට දාගන්න. ඒක ඕනම් wallet එකට දාන්න පුළුවන්. ඔයාගේ ledger එකට metamask account එකට ඕනම් wallet එක දාන්න පුළුවන්. එතකොට අර KYC එක link වුණාට KYC එක visible වෙන්නේ නැහැ. නමුත් KYC එකක් කරලා තියෙන කියන proof එක බලන්න පුළුවන්. මම හිතන්නේ ඔය දැන් zero knowledge proofs කියන එහෙම කතා කරනවා නම් වෙනම topic එකක් අතර මේ කතා කරන්න ඕන. අපි ඉස්සරහ දවසේ කතා කරමු. හැබැයි මම මේ පොදුවේ කියන්න ඕන දේ තමයි anonymous කියන එක 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 ආකාර වලින් තියෙනවා. එක එක විදිවලට තියෙනවා. එතකොට soul bound tokens multiple layer track කරනවා නම් soul SBT share වෙනවා නම් එතනදිත් මේවා leak එක expose වෙන්න පුළුවන්. එතකොට identify කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඔක තමයි සරලව කිව්වොත් එහෙම මේ pseudonymous උනාට accessible වෙන අවස්ථා තියෙනවා. ඒත් එක්කම අර මේ wallet tracing ගැන කතා කරන ගත්තොත් එහෙම ඔය SBT through යරේවා මම හිතන්නේ පෙරේද session එකෙත් අපි කතා කරා. ඒකින්ද මේ විශේෂ wallet tracing ගැන නම් especially කියන්න දෙයක් නැහැ. මම හිතන්නේ අපේ දැන් වෙලාවත් ඇත්තටම විනාඩි 40ක් 50ක් වෙනවා. අපි law enforcement ගැන කතා කරන්නේ කොහොමද? ඔවුනනි ඉතලයි අපි මේ මම හිතන්නේ අපි පොඩ්ඩක් ඒ පැත්තට කතා කරන්න යනවා. මොකද අපේ මේ ටොපික් එකේ තියෙන වැදගත්ම පාර්ට් එක තමයි ඒ සෙක්ෂන් එක. නිසල්ලයි මාව ඇහෙනව නේද? ඔව් නිසල්ලයි. දැන් law enforcement පැත්තට යද්දී දැන් සාමාන්‍යයෙන් ඔය exchange වල ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් කතන්දර සාමාන්‍යයෙන් දැන් law enforcement inquiry එකක් ආවොත් ඒ කියන්නේ මොනම හෝ පාර්ශවයකින් law enforcement inquiry එකක් ආවොත් exchange එක පැත්තෙන් ඒකට සාමාන්‍ය වගේ දෙයක්ද කරන්නේ මොන වගේ උත්තරයක්ද දෙන්නේ මොන වගේ දෙයක්ද ඒ පැත්තෙන් කරන්නේ? ඔව් තුමුදු ඇත්තටම අහපු ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. ඊට කලින් ඇත්තට මට කියන්න ඕන කොටසක් තියෙනවා. ඇත්තටම මේ අපි ගත්තොත් එහෙම law enforcement authority එක කියන්නේ මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. ඒත් එක්කම කියන්න ඕනේ මේ වෙලාවේදී ස්පෙෂලි මේ කැලල තමයි ඇත්තටම මේ සෙෂන් එකේ ගොඩක් වැදගත්ම ටොපික් එක. ඒක හින්දා ඔයගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවා නම් ඇත්තටම ජොයින් වෙන්න ඉන්වයිට් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට මොන වගේ ඒ කියන්නේ මේ වගේ ටොපික් එකක් ගැන කතා කරන හින්දා මේ වෙලාවේදී කට්ටිය ඉන්නවා නම් ජොයින් වෙන්න හැදලා ඉන්නවා නම් ඒගොල්ලන්ට ඉන්වයිට් කරන්න. එතකොට අපි පටන් ගත්තත් එහෙම මේ law enforcement authority එකක් කියන්නේ මොකක්ද කියන කැලල කියලා මම පටන් ගන්නම්. මොකක්ද මේ කැලලෙන් පැහැදිලි කරන්න කියලා ගොඩක් කට්ටියට පැහැදිලි නැතුව ඇති මොකක්ද මේ law enforcement authority එක කියන්නේ කියන එක. law enforcement authority එක නැත්තම් LEAs කියලා කියනවා. මේක පැහැදිලි කරද්දී එතකොට law enforcement authority එක කියන්නේ ඇත්තටම official investigation එකක් කරන authorized government agency එකක් කියන දේ තමයි law enforcement authority එක කියන්නේ. එතකොට ඒ data request කරන්න පුළුවන් අවසරයක් තියෙන මොකක් හරි special අවසරයක් තියෙන police access එකක් තියෙන නැත්නම් අපි ගත්තොත් එහෙම ශ්‍රී ලංකා police criminal investigation department CID එක FIU එක Federal Bureau of Investigation FBI එක Interpol එක courts tax investigation units එහෙම නැත්නම් cyber crime divisions ඒ කියන්නේ සරලවම ගත්තොත් එහෙම මේ ඕනම නීතිමය සම්බන්ධ ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් කෙනෙක්ට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒගොල්ලෝ යන තැන කියලා ගත්තොත් එහෙම ඒ තැන් වලට තමයි law enforcement authorities කියන්නේ. ඒතකොට ඒගොල්ලෝ ඒ වගේ තැන් වලට ගියාම ඔය crime investigation නැත්නම් forensics handle කරන තැන් වලට ගියාම ඒගොල්ලෝ exchanges වලින් request කරන සමහර data. ඒතකොට ඒ data share කරන්නේ
එක්ස්චේන්ජස් වලින් මේ වගේ දෙයක් තියෙනවා නම් විතරයි. ඇත්තටම එතනදී විශේෂයෙන් කියවෙන්න ඕන දෙයක් තමයි අතර මේ ප්‍රශ්නේ මේක තමයි මේ සෙෂන් එකේ ප්‍රධානම ප්‍රශ්නේ වෙන්නේ. මොකද හේතුව තමයි අපේ data ඕනම වෙලාවක ඕනම exchange එකකින් අහපුවම දෙනවද කියන එක. ඇත්තටම අර වගේ law enforcement authority එකකින්, ඒ කියන්නේ LEA එකකින් ඇහුවම මේ තියෙන main exchanges ඒගොල්ලෝ හැම වෙලාවෙම බලන්නේ user ගේ පැත්ත. මොකද ඒගොල්ලෝ serve කරන්නේ users ලට. ඒ users ලගෙන් මොනාරි එහෙම රික්වෙස්ට් එකක් ආවම ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න පුළුවන් මේ වගේ සයිට් වල. ඒ කියන්නේ දැනට law enforcement request කියලා search කරොත් එහෙම exchange එකේ නමත් එක්ක ඔයගොල්ලන්ට එනවා හැම exchange එකේම Binance ද Bybit ද Bitget ද ඕනම exchange එකකින් law enforcement request guide කියලා ගහුවොත් නැත්නම් law enforcement request form කියලා ගහුවොත් එහෙම ඔයගොල්ලන්ට එනවා වෙනම support article එකක්. ඒ support article එකේ තියෙනවා LEAs නැත්නම් LERS RS කියලා තියෙනවා law enforcement request guide නැත්නම් law enforcement request system කියලා තියෙනවා එක එක වෙන් වූ law enforcement request දාන විදිහ. ගොඩක් වෙලාවට මේක handle කරන්න නම් Codex Global වගේ different law enforcement request manage කරන platform එකකින්. ඒතර ඒ platform වලින් කරන්නේ මේ වගේ exchanges එක connect වෙලා ඒගොල්ලෝ law enforcement එකද කියලා check කරන්න validity එකක් නැහැ මේ exchanges වලට. මොකද ඒගොල්ලෝ ඒ වගේ level එකකින් connect වෙලා නැහැ. නමුත් ඒගොල්ලෝ මේ වගේ outsource කරලා තියෙනවා ඒ වගේ party එකකට. ඒ වගේ Codex Global වගේ platform එකකට outsource කරලා තිබ්බම ඔයගොල්ලෝ බලන ඕනම site එක China වලට වෙනම තියෙන්නේ, ලෝකේ අනිත් ඕන තරකට වෙනම තියෙන්නේ, US වලට වෙනම තියෙන්නේ. ඒතොර ඒ අදාළ law enforcement authorities වලින් සමහර level එකෙන් maintain කරනවා ඒ අදාළ law enforcement authority එකේ IDs maintain කරන level එක. එතකොට සාමාන්‍යයෙන් ඔය මේ main platform එකට ගියොත් එහෙම ඔයා try කරොත් ඔයාට access කරන්න ඔයාට පුළුවන් බලන්න මේ මමත් මේ try කරලා තියෙනවා කලිනුත් ඒකට ඉන්න මම පොඩ්ඩක් පැහැදිලි ප්‍රමාණයක් කියන්නම්. නමුත් මට ගන්න පුළුවන් ප්‍රමාණික වොත් එහෙම අපිට law enforcement request එකක් ගන්න නම් ඒ platforms වල කියලා තියෙනවා. ඔයගොල්ලෝ මේක කියලා බලන්න නැති හින්දා මම හිතනවා මෙතන ඉන්න කට්ටියකින් 90ක් විතර මේක කියලා නැතුව ඇති. ඒකින්ද මම කියන්නේ විශේෂයෙන් ඔය Binance වගේ නැත්නම් Bybit වගේ Bitget වගේ ඕනම exchange එකක් පොදුවේ law enforcement request එකක් ආවම ඒගොල්ලෝ හරිනම් දෙන්න ඕනේ data share කරන්න ඕනේ. නමුත් ඒක එන්නේ law enforcement authority එකක්ද කියන එක විශේෂයෙන් බලනවා. එතකොට ඒ බලනවා කියන එක කොච්චරද කිව්වොත් එහෙම ඒ law enforcement request එකක් එනකොට ඒ law enforcement request එකට court order එකක් නැත්නම් magistrate request එකක් නැත්නම් අපි අපේ user දැනුවත් කරනවා මෙහෙම law enforcement request එකකින් ඔයාගේ data share කරන්න ඉල්ලුවා කියන එකත් දැනුවත් කරලා තියෙනවා. අන්න ඒ දේවල් හින්දා ඇත්තටම අපි ගොඩක් විට safe මේ exchanges වලින් share කරනවාද කියන එක. ඒ කියන්නේ ඇත්තටම එතන තියෙනවා ගොඩක් වෙලාවට මේ notice of request කියලා unless specified in any court order or police warrant on valid legal basis we may notify the relevant user of the request before the disclosure of any personal data. ඒ කියන්නේ user දැනුවත් කළා user සමහර වෙලාවට platform එකෙන් අයින් වෙනවා නම් එයාගේ data share නොකර ඉන්න පුළුවන් වෙන අවස්ථා තියෙනවා. කොහොම හරි මෙතනදී මේ වගේ level එකකට data save කරනවා සහ user සමහරවිට ආරක්ෂා කරන අවස්ථා තියෙනවා. ඒ දේවල් කියවලා බලන්න. මොකද මාකට් එකේ තියෙන LERS LEAS වලට ගොඩක් දේවල් වලට සමහර jurisdiction වල තියෙන නීතිමය අවස්ථා වෙනස්. එතකොට ඒකෙදි share කරන අවශ්‍ය දේවල් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ share කරන්නේ ඒ දේවල් ගැන හරියටම දැනුමක් තියෙන කෙනෙක්ට විතරයි. නැතුව ඕනම කෙනෙක්ට ගිහිල්ලා publicly මට මෙන්න මේ Binance ID එකට අදාළ user හොයලා දෙන්නකෝ. නැත්නම් මේ Bybit ID එකට අදාළ user හොයලා දෙන්නකෝත් එහෙම request එක facilitate කරන්නේ නැහැ. නමුත් අර වගේ court case එකක් ඇවිල්ලා මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා නම් ඒ ප්‍රශ්නෙට ගොඩක් දුර ගිහිල්ලා ඒක හරියටම දැනගත යුතු කෙනෙක් නම් තමයි ඒ දේවල් share වෙන්නේ. මොකද මම දැන් අර කියපු Codex Global වගේ නැත්නම් වෙනම LEs ලා ඉන්නව maintain කරන ඒගොල්ලොන්ට තමයි ඔය request guide එක through නැත්නම් ඒ request platform එක through issue කරන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා law enforcement authorities සහ මොනවාද මේ ඒවට share කරන දේවල් මොනවාද කියන එක තීරණය වෙන්නේ. දැන් අර දුමිදු අහපු ප්‍රශ්නේ ගත්තොත් එහෙම law enforcement එකෙන් request එකක් ආවොත් එහෙම මොකද කරන්න කියලා ඒගොල්ලන්ට account එක review කරන්න නැත්නම් ඒ request එක ආපු ගමන් exchange එක පැත්තෙන් කරන්න පුළුවන් දේවල් review කරලා transaction history review කරලා ඒ වගේ දේවල් වලට මේ suspicious user කෙනෙක් දිහා බලන්න පුළුවන්. මොකද ඒ වගේ දේවල් බලලා තමයි ගොඩක් වෙලාවට share කරන්නේ. එහෙම නැතුව උනත් අපේ data ප්‍රමාණයක් තියෙන නිසා යම්කිසි දේවල් share වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකින්ද ඔයගොල්ලෝ අනිවාර්යෙන් වැඩ කරද්දී ඔයගොල්ලෝ කොච්චර safe ද කියන දේවල් ගැන අනිවාර්යෙන් බලන්න ඕනේ. මෙතනදී මම
එක්ස්චේන්ජ් එක පැත්තට බයස්වත් යූසර් එක පැත්තට බයස්වත් ලෝ එන්ෆෝර්ස්මන්ට් විදිහට ගවර්න්මන්ට් එක පැත්තට බයස්වත් නෙවෙයි කියන්නේ. ඒ කියන්නේ අපි කතා කරන්නේ අතරම යූසර් එක පැත්තට බයස් වගේ විදිහට කියනව නෙවෙයි. අතරම පොදුවේ කතා කරොත් යූසර් කෙනෙක් මොන වගේ දේවල් දැනගන්න ඕනේද කියන දේ විශේෂයෙන් තියෙන්න ඕන හින්දා තමයි මේ දේ කතා කරන්න හිතුවේ. මොකද රැන්ඩම් රික්වෙස්ට් එකකට ඩේටා ෂෙයා කරනවා කියලා අදහසකුත් නැහැ. ඒ නැතත් ඩේටා තියෙනවා ෂෙයා කරන්න කියන අදහසත් ඔළුවේ තියාගන්න ඕනේ. ඒකින්ද යූසුවලි ලීගල් කම්ප්ලයන්ස් ප්‍රොසෙස් එකක් තියෙනවා. නමුත් ඒගොල්ලෝ ගාව ඩේටා තියෙනවා. ඔය දේවල් දෙකම තමයි කියන්න ඕනේ. මම හිතන්නේ ඔය දෙකෙන් මේ පැහැදිලි වෙන්න ඇති ලෝ එන්ෆෝර්ස්මන්ට් කියන ටොපික් එක ගැනම ප්‍රධාන වශයෙන්. ඇත්තට මං එන ඇහුව එක ප්‍රශ්නයක් අයි ඒක ඩීප්ලි ලස්සන්ට එක්ස්ප්ලේන් කරලා දුන්න මේ ඕන කෙනෙක්ට ඉම්පෝර්ටන්ට් වෙන විදියට මේ මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මං හිතන්නේ මේක මේ අපි අපේ හන්සියක්කට අසයින් කරමු අක්කේ දැන් ඔය සාමාන්‍යයෙන් ඔය අපි දැන් ඉස්සල්ලා කතා කරා වගේ දැන් ඔය වගේ දේවල් වලදි වෙන ඉන්වෙස්ටිගේෂන් තියෙනවනේ කියන්නේ ඔය වගේ ලෝ එන්ෆෝර්ස්මන්ට් වෙලා එන ඉන්වෙස්ටිගේෂන් වලට සාමාන්‍යයෙන් අපේ ඔය නිකන් ඕනම කෙනෙක්ට ඒක ඇක්සිඩන්ට්ලි ඉන්වෝල්ව් වෙන්න වෙන අවස්ථා තියෙනවද? ඒ කියන්නේ වැරදිලා හෝ නිකන් මොකක් හරි වැරදීමකින් හෝ වෙන මොකක් හරි හේතුවකින් ඇක්සිඩන්ට්ලි ඒ වගේ ඉන්වෙස්ටිගේෂන් වලට භාජනය වෙන්න වෙන අවස්ථා තියෙනවද? ඔව් දුමිදු. ඇත්තටම මේ මර්චන්ට්ලට ඒක එහෙම වෙන්න එක ඇත්තටම කොමන් කියලා කියන්න පුළුවන් සමහර වෙලාවට. මොකද විශේෂයෙන් P2P ට්‍රේඩින් ඉකෝසිස්ටම් එකේදී මේ මර්චන්ට් කෙනෙක් ස්කෑම් එකකට ඩිරෙක්ට්ලි ඉන්වෝල්ව් නොවුනත් මනි ෆ්ලෝ එකේ මිඩල් ස්ටෙප් එක නිසා ඉන්වෙස්ටිගේෂන් එකට ඇක්සිඩන්ට්ලි අපිය වෙන්න chance එකක් තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ ඔයාලට හරිම common simple මේ example එකකින් කිව්වොත් ස්කෑම කෙනෙක් අපි දන්නවා ස්කෑම කෙනෙක් victim කෙනෙක්ට fake deal එකක් දෙනවා. victim හිතලා money ඒ කියන්නේ merchant ගේ bank account එකට transfer කරනවා. merchant normal P2P process එකෙන් process එක follow කරලා crypto release කරනවා. ඒතර merchant ගේ side එකෙන් ඒක හරිම normal trade එකක්. පස්සේ victimට realize වෙනවා ඒක scam එකක් කියලා. ඊට පස්සේ ආ exchange එක platform එකට complaint එකක් දානවා. ඒකෙන් පස්සේ investigation එක start වෙනවා. එතකොට bank transfer trail check කරනකොට merchant account එක money flow එකේ visible node එකක් වෙලා තියෙනවා. එතකොට crypto release records plus timestamp verify කරන්න පටන් ගන්නවා. එතකොට merchant scam නෙවෙයි ඇත්තටම. හැබැයි ෆන් මූව්මන්ට් චේන් එකේ පාර්ට් එකක් නිසා රිවිව් එකට එන්න පුළුවන්. මෙතන අතන ඉම්පෝර්ටන්ට් පොයින්ට් එක තමයි මේ ගොඩක් කේසස් වලදී මර්චන්ට් account quickly cleared වෙනවා. ඒත් pattern normal නම් issue එකක් නැහැ. but repeated suspicious patterns තියෙනවා නම් deeper reviews වලට මේ ඒක process වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි P2P system වල හැම transaction එකම ඒ කියන්නේ buyer to merchant, merchant to crypto release මේ flow එක fully traceable නිසා මේ මම අර කලින් කිව්වා වගේම accountability එකක් තියෙනවා. ඒතකොට අත්‍තරම කිව්වොත් bottom line එක විදිහට කිව්වොත් එහෙම ඒ කියන්නේ merchant කෙනෙක් intentionally scam එක නැති වුණාට P2P money trail tracing නිසා compliance review එකට temporary include වෙන්න පුළුවන්. හැබැයි proper records plus normal trading behaviors තියෙනවා නම් අපි අර කලින් පාරත් කිව්වා වගේ මේක මේ usually issue එකක් වෙන්නේ නැහැ. හරියක්. මම හිතන්නේ ඒක පැහැදිලි වුණා හොඳටම. නිසල් අය මේ මට පොඩි මැසේජස් දෙයක් ඇහෙලා තියෙනවා මං අපි ඒකට පොඩ්ඩක් උත්තර දීලමු එකපාරක් මේ අහලා තියෙනවා දැන් ඔය මේක ප්‍රයිවසි ගැන පොඩි එකක් අහලා තියෙනවා එක්කෙනෙක් VPN තිබ්බම ඇනිමස් වෙන්න පුළුවන්ද ඒක තමයි පළවෙනි එක පොඩ්ඩක් ඉන්න තව අහලා තියෙනවා Telegram WhatsApp use කරාම ප්‍රයිවට්ද ඒ කියන්නේ ඔය ප්‍රශ්න දෙක අහලා තියෙනවා නිසල් අය දුමුදු ඇතරම මේ හොඳ ප්‍රශ්නයක් දැන් මේ වෙලාවේදී ඇනොනිමස් නැහැ කියලා වගේ තත්ත්වයකට අපි ආවනේ කතාවේ. ඒත් එක්කම VPN පාවිච්චි කරාම මේක මේ ප්‍රයිවට් වෙනවද කියන දේ. ඇත්තටම සරලවම ගත්තොත් එහෙම VPN පාවිච්චි කරපු පළියට අපි ඇනොනිමස් වෙන්නේ නැහැ. මොකද හේතුව ගොඩක් දෙනෙක් VPN පාවිච්චි කරන ගත්තම පාවිච්චි කරන්න try කරන්නේ free VPN එකක්. එහෙම නැත්නම් බොහොම කලාතුරකින් paid VPN එකට යනවා. එහෙම නැත්නම් බොහොම කලාතුරකින් තමන්ගේ VPN එක හදාගත්ත කට්ටිය ඉන්නවා. يعني එහෙම කට්ටියක් ඉන්නවා අපිත් එහෙම කරනවා. ඒක ඒනට ඒ භාවිතාව ගොඩක් වෙනස්. නිකම්ම VPN කියන වචනයට VPN එකක් ගත්ත පළියට ඒක ප්‍රයිවට් වෙන්නේ නැහැ. VPN එක කියන්නේ ප්‍රයිවසි ලේවර් එකක් තමයි. නමුත් ඒක ඉන්විසිබල් ක්ලොක් එකක් නෙවෙයි. ඒ කියන්නේ ඔයා VPN එකක් දාගත්තා කියලා ඔයාගේ දේවල් සම්පූර්ණයෙන් වැහෙන්නේ නැහැ. පළවෙනිම වශයෙන් ගත්තොත් එහෙම device patterns, behaviors, login behaviors වගේ ඒවා ඕන වෙලාවක පබ්ලික් වෙන්න පුළුවන්. ඒක පබ්ලික් sorry accessible වෙන්න පුළුවන්. පබ්ලික් නෙවෙයි. ඊට අමතරව withdrawal patterns එහෙම නැත්නම් KYC identities, bank accounts වගේ details තිබ්බොත් ඒවා මේ විසිබල් වෙන්න පුළුවන්. නමුත් මේවා කම්බයින් කරලා ගත්තම සමහරවිට
ඔයාව අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන්. ඊට අමතරව VPN එකක් ගත්තම තියෙන විශේෂ දේ තමයි ෆ්‍රී VPN එකක් නම් ගන්න ගොඩක් විට VPN වල IPs ග්ලෝබලි ට්‍රැක් වෙලා තියෙනවා. එතකොට මේගොල්ලෝ VPN එකකින් එන්නේ කියලා ටග් ගාලා අයිඩෙන්ටිෆයි වෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවට ගොඩක් වෙලාවට සමහර අවස්ථාවලදී පාඩුත් වෙනවා VPN එක පාවිච්චි කරන්නේ. මොකද කොමන්ලි යූස් වෙන VPN නම් පාවිච්චි කරන්නේ ඒකෙදි ඔයගොල්ලන්ගේ VPN ඕපන් වෙලා තියෙන එක පහසුවම පේනවා. ඊට අමතරව ගත්තොත් එහෙම මේ ප්‍රයිවට් කමියුනිකේෂන් හරහා ගියොත් එහෙම ටෙලිග්‍රෑම් WhatsApp යූස් කරාම ප්‍රයිවට්ද කියන එක ගත්තොත් එහෙම විශේෂයෙන්ම ඕනෙම ඩිජිටල් ෆුට්ප්‍රින්ට් එකකදී අපේ ඩේටා ෂෙයා වෙනවා. මොකද end to end encrypted නැත්නම් ඒ ඩේටා ෂෙයා වෙන්නේ නැහැ කියලා ගන්න බෑ. ටෙලිග්‍රෑම් වුණත් WhatsApp වුණත් අපි පාවිච්චි කරන ප්ලැට්ෆෝම් එක නැත්නම් අපි පාවිච්චි කරන ප්ලැට්ෆෝම් එක හරහා කමියුනිකේට් වෙන දේවල් end to end encrypted වෙන්න පුළුවන්. නමුත් කෙනෙක්ට ඔයාගේ ඩිවයිස් එකට ඇක්සස් ලැබුණොත් එහෙම ඒක ඇක්සසිබල් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් හින්දා ඔයගොල්ලන්ගේ ඩේටා තියෙන දේවල් එක්ක يعني ගොඩක් පරිස්සමින් ෂෙයා කරන්න. ඒ අදාළ දේවල් ට්‍රේස් කරන ඕන තැන්වල ඩිජිටල් ෆුට්ප්‍රින්ට් තියන්න. එහෙම නැති තැන්වල තියන්න නැතුව ඉන්න. ඒකින්ද P2P මර්චන්ට්ලා වශයෙන් විශේෂයෙන්ම අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න ඕනේ අපිට හරියට ඩිජිටල් ෆුට්ප්‍රින්ට් එකක් තියෙද්දි මේන්ටේන් කරන්න ඕනේ. මොකද ගොඩක් වෙලාවට මට දැනගන්න ලැබෙනවා P2P කට්ටිය කරන්න ගියාට පස්සේ P2P පටන් ගත්ත ගමන්ම ටෙලිග්‍රෑම් වලින් කට්ටියට මැසේජ් එන්න ගන්නවා මං ගාව USDT තියෙනවා මට විකුණන්න පුළුවන්ද බයි කරන්න පුළුවන්ද කියලා. ඒත් එක්කම මේ වගේ ස්කෑම් එන්න ගන්නවා සමහර ලාවට ටෙලිග්‍රෑම් ගෲප්ස් හදලා USDT buy and sell කරන ගෲප්ස් හදනවා. ඒ වගේ දේවල් වලින් ගොඩක් විට මේ ස්කෑම්ස් වලට සම්බන්ධ වෙන්න ගොඩක් පහසුවෙන් යෙදෙන්න පුළුවන්. එතකොට ටෙලිග්‍රෑම් වගේ ප්ලැට්ෆෝම් එකකින් සමහර ලාවට දෙපැත්තෙම මැසේජ් රීඩ් කරන්න පුළුවන් යූසර්ට. ඒ වගේ දේවල් වුණාම ඕගොල්ලන්ට ලොකු රිස්ක් එකක් තියෙනවා සමහර ලාවට ඒ වගේ ප්ලැට්ෆෝම්ස් වල ඩිජිටල් ෆුට්ප්‍රින්ට්ස් ඕපන් කරලා තියෙන එක. ඒකින්ද ගොඩක් පරිස්සමෙන් පාවිච්චි කරන හැම වෙලාවෙම සැලකිලිමත් වෙන්න අපි ෂෙයා කරන්නේ මොනවද සහ අපිට ඇක්සෙසිබල් මොනවද කියන ඒවා ගැන. අනිවාර්යයි. මට තව චුටි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. අයියේ මේ එතකොට දැන් අයියා ගොඩක් දේවල් කිව්වනේ එක්ස්චේන්ජ් එකට පේන දේවල්, පේන්නේ නැති දේවල්, ඒ වගේ දේවල් කිව්වනේ. එතකොට අපි නිකන් පොඩ්ඩක් කිව්වොත් එහෙම මොනවද එක්ස්චේන්ජ් එකට පේන්නේ නැත්තේ කියලා? ඒ කියන්නේ එක්ස්චේන්ජ් එකට හැමදේම පේන්න විදියක් නැහැනේ. මොනවද අපි පේන්නේ නැති පැත්ත තියෙන්නේ? ඒ කියන්නේ අපේ සාමාන්‍යයෙන්. ඇත්තටම මේ ලහිරු ඒ කියන්නේ ඒක කොටස ගත්තොත් එහෙම අපි දැන් මේ එක්ස්චේන්ජස් ගැන කතා කරන්නේ මේ එක්ස්චේන්ජස් වලින් වෙන දේවල් මොකද කියලා පැහැදිලි කරන්නේ. එතකොට ප්‍රධාන වශයෙන්ම එක්ස්චේන්ජ් එකක් ඇතුලේ වෙන දේවල් ගොඩක් විට විසිබල් තමයි ප්ලැට්ෆෝම් එකට. ඊට අමතරව ඒ කියන්නේ ඉකොසිස්ටම් එකෙන් එළිය වෙන ඇක්ටිවිටීස්. ඒ කියන්නේ ඔයාට ඕෆ් චේන් නැත්නම් ඔයාගේ වෙනම චේන් එකක වැඩ කරන වොලට් එකක් මත එහෙම නැත්නම් මොන හරි ප්‍රයිවට් ඕෆ්ලයින් ඇක්ටිවිටි එකක් තියෙනවා. ඔයාගේ ෆෝන් එක ඇතුළේ වෙන ඩිවයිස් එක ඇතුළේ තියෙන ෆයිල් ස්ටෝරේජ් ලෙවල් එකේ තියෙන ඇක්සස්. එහෙම නැත්නම් වෙන ඩෙන්ටිටීස් එක්ක තියෙන දේවල් වගේ දේවල් සරලව ගත්තොත් එහෙම ඕෆ් ප්ලැට්ෆෝම් ඇක්ටිවිටි ගත්තාම ඒවා ඩිරෙක්ට්ලි විසිබල් වෙන්නේ නැහැ. හැබැයි ගොඩක් එක්ස්චේන්ජස් වලින් අපේ දේවල් මේ ඇක්සස් රික්වෙස්ට් කරන හින්දා යම් ඩිවයිස් ෆින්ගර්ප්‍රින්ට් සහ දේවල් වලට ඇක්සෙසිබිලිටි එකක් තියෙනවා. ඔයත් එක්කම ඒ කියන්නේ විශේෂයෙන් මේ අපි තමන්ව ප්‍රොටෙක්ට් කරගන්න ඕනේ මේ good merchant ops එකක් තියාගෙන. චල්ලේ මර්චන්ට් ඔප් එක ගැනත් පොඩ්ඩක් අපි ඔහොම මතක් කරමුද? merchant ops එක කියන්නේ ඇත්තටම මේ සාමාන්‍ය මර්චන්ට් කෙනෙක් ගත්තම එයා සීරියස් මර්චන්ට් කෙනෙක් කොහොමද තමන් සේෆ් කරගන්න කියලා සේෆ් ගාඩ් කරගන්න මොනවද පාවිච්චි කරන්නේ කියන එක. ඒ වගේ දේවල් වලට විශේෂයෙන් අපි ස්ට්‍රොං පාස්වර්ඩ්ස් තියාගන්න ඕනේ. අපිට ඇන්ටි ෆිෂිං කෝඩ්ස් මේන්ටේන් කරන්න ඕනේ. ඒ කියන්නේ සස්පිෂස් ලින්ක්ස් ක්ලික් කරගන්න නැතුව ඉන්න ඕනේ. ඒත් එකම බැංකින් හැබිට්ස් හොඳ ලස්සනට තියාගන්න ඕනේ. ඒ කියන්නේ රෙකෝඩ් ක්ලියර් රෙකෝඩ් කීපින් එක. අපි ගාව මොන හරි ට්‍රාන්සැක්ෂන්ස් වෙන යන ඒවා හොඳ ලස්සනට තියාගන්න ඕනේ ක්ලියර් රෙකෝඩ් කීපින් වලට. ඒත් එකම රිස්කි කවුන්ටර් පාර්ටිස් අහුනොත් ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න නැති වෙනවා. අපේ කමියුනිටි එකේ තියෙන පොදු දෙයක් තමයි අපි මේ අපිට මොන හරි දෙයක් ට්‍රැක් කරන්න ලැබුණාම අපි සස්පිෂස් account එකක් හඳුනොත් ඒක අපි ක්‍රවුඩ් සෝස් කරලා මේන්ටේන් කරනවා. මේන්න මේ QR code එක through මේ යූසර්ස්ලව මේන්ටේන් කරන සස්පිෂස් QR කියලා. ඒතකොට ඒ වගේ ඒවා අපි ක්‍රවුඩ් සෝස් ලෙවල් එකෙන් දිනවා. ඇත්තටම ඔප්සෙක් කියන්නේ මේ ඔපරේෂනල් සේෆ්ටි විදිහට ලීග ඒ කියන්නේ මර්චන්ට් කෙනෙක් තියාගන්න ඕනේ security practices. ඒක ඔප්සෙක් තියාගත්ත කියලා ඒක ඉල්ලීගල් හයිඩ් වෙනව නෙමෙයි. ඔයා කිසිම වෙලාවක ඔයාගේ ප්‍රයිවට් ඩේටා අඩුම තරමේ account balance එකක්වත් publicly visible දාන්න ඕනේ නැහැ. ඒවා තමයි ඇත්තටම ඒවායේදී ඩිෆයින් කරන්නේ වාගේ පර්සනල් මර්චන්ට් සේෆ්ටි දේවල් තමයි ඔප්සෙක් කියලා කිව්වොත් අඳුන්වන්නේ. ඒත් එකම හරි. P2P මර්චන්ට් කෙනෙක් වශයෙන් කියන්න ඕන දේවල් මොනවාද? අවොයිඩ් කරන්න ඕන මිස්ටේක්ස් කියන කිව්වොත් එහෙම මම හිතන්නේ ඒ ටික එක්ස්ප්ලেইন කරන්න පුළුවන් අපේ හන්සිරත් නේද? ඕ නිසල්
ඇත්තටම මේ අපි හැමදාම කියන වගේ P2P merchant කෙනෙක්ගේ success එක profit වලින්ම විතරක් measure වෙන්නේ නැහැ. long term survival වෙන්නේ ඇත්තටම trust plus compliance plus risk control එකත් එක්ක තමයි ඇත්තටම. ඒ කියන්නේ ගොඩක් merchants fail වෙන්නේ market loss එක නිසා නෙමෙයි ඇත්තටම avoid කරන්න පුළුවන් මේ වගේ basic mistakes මේ අපි අතින් වෙන හින්දා. ඇත්තටම avoid කරන biggest mistakes ටිකක් අපි පැහැදිලි කරොත් ඒකේ main එකක් තමයි අපි දැන් කලින් කිව්වා වගේ fake KYC නැත්නම් borrow කරන identity use කරන එක. ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ documents use කරලා අපි account verify කරන එකෙන් මේ ලොකු risk එකක් තියෙනවා අපේ account freeze වෙන්න පුළුවන්, permanent ban වෙන්න පුළුවන්, එහෙම නැත්නම් legal issues ගොඩක් එන්න පුළුවන්. තව එකක් තමයි verified accounts අපි buy කරනවා සමහරු. ඒකට ඒ කියන්නේ already verified accounts purchase කරලා අපි ට්‍රේඩින් කරනවා. එතකොට ඇත්තටම ලොකු රිස්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ ඕනර්ෂිප් මිස්මැච් වෙලා ඩිටෙක්ට් වුණාම ඒක ඉමීඩියට් සස්පෙන්ෂන්ස් වලට එන්න පුළුවන්. තව එකක් තමයි අපි කලින් දවසෙත් මේ එක්ස්ප්ලেইন කරා වගේ third party payments අපි accept කරන එක. ඒ කියන්නේ buyer වෙන කෙනෙක් මේ buyer වෙන කෙනා වෙනුවට අනාද වෙන කෙනෙක් මේගේ account එකකින් අපි payment එක කරනවා. එනව නැත්තම්. එතකොට මේ ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් ඒ කියන්නේ buyer ගේ name එක කසුන් වෙන්න පුළුවන් payment සෙන්ඩර්ගේ නේම් එක රවිදු වෙන්න පුළුවන්. එතකොටත් අපි එදත් එක්ස්ප්ලেইন කරා වගේ ස්කෑම් ෆ්‍රෝඩ්ස් මේ ෆන්ඩ්ස් ස්කෑම් ෆන්ඩ්ස් වලට නැත්නම් ස්ටෝලන් account එකක් විදිහට නැත්නම් ඩිස්පියුට් එකක් විදිහට මේ ඒක රේස් වෙන්න පුළුවන්. තව එකක් තමයි සස්පිෂියස් ෆන්ඩ්ස් මේ ඉග්නෝර් කරන්න ඕනේ අපි ඇත්තටම එදා අපි මේකෙත් ඒක එක්ස්ප්ලেইন කරා. ඒ කියන්නේ ස්ට්‍රේන්ජ් ඒ කියන්නේ අපිට කොමන් නැති ඒ කියන්නේ රෙෆරන්සස් තියෙනවා නම් හදිසි රෂ් පේමන්ට්ස් තියෙනවා නම් එහෙම නැත්නම් මේ වියර්ඩ් ස්ටෝරීස් ඒ වගේවා ඉග්නෝර් කරලා අපි ඇත්තටම මේ අපේ ෆ්ලෝ එක කරගෙන යන්න ඕනේ. තව නිතරම වෙන දෙයක් තමයි sensitive data carelessly share කරන්න නැතුව ඉන්න ඕනේ. ඒ කියන්නේ bank details, IDs නැත්නම් screenshot, private මේ information ඒ කියන්නේ අපේ chat වල අපි ඒවා share කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ අපි හොඳට මතක තියාගන්න අපි කාටද අපේ මේ confidential data මේ ෂෙයා කරන්න කියලා. එහෙම නැත්නම් ඇත්තටම මේ අපේ identities misuse කරලා phishing problems වලට frauds වලට එන්න පුළුවන්. ඒ වගේම common දෙයක් තමයි weak passwords අපි use කරන එක. ඒ කියන්නේ අපේ account compromise වෙන්න ඒක හරිම ලේසි විදිහක් තමයි අපි වැඩි හිතන්නේ නැහැ. හරිම ලේසි passwords use කරන එක. ඒ වගේ මේකත් එක්කම කියන්න හොඳ දෙයක් තමයි අපි 2FA පාවිච්චි කරන්නේ නැති එක. කියන්නේ 2FA කියන්නේ නැත්නම් two factor authentication අපි enable කරලා තියන්නේ නැති එක. ඒ වගේ එකක් වුණාම ඇත්තටම password එක පොඩ්ඩක් හරි leak වුණොත් එහෙම මේ direct access ටක් ගන්න මාව ඇහෙනව නේද? ඔව් චුට්ටක් අන්තිමට එක මිස් වුණා අක්කේ. direct access ඔව් ඒ කියන්නේ direct access ටක් ගාලා ගන්න පුළුවන් වෙනවා. ඒ අපි 2FA කරලා තිබ්බේ නැති වුණාම. ඒ වගේම 18 මේ තව මේන් කරන මේ මිස්ටේක් එකක් තමයි 18 අඩු ළමයි අම්මලගේ තාත්තලගේ ID වලින් ඒ කියන්නේ ආච්චිලගේ එහෙම වෙන්න පුළුවන්. ඒ KYC use කරලා හදනවා. නිසාල් එක තමුණ ඇඩ් ගන්න තියනවද? එතර මේ කියන්නේ විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ ඔංගොල්ලන්ට වයස නැත්තම් ඒක KYC කරන එක අම්මලා තාත්තලා ID එකකින් නැත්තම් දන්න කෙනෙක්ගේ ID එකකින් කරන එක විශේෂයෙන් නොකළ යුත්තක්. මොකද අපි දැන් ඉස්සෙල්ලා කතා කරා වගේ private data يعني personal data කියන එක ඔයාට පාවිච්චි කරන්න අයිතියක් නැහැ. ඔයා දැනටත් මේ chat එකේ join වෙලා ඉන්න කෙනෙක් නම් 18ට අඩු කෙනෙක් නම් ඔයාට ID එකක් නැත්තම් ඇත්තටම ඔයාට Binance වල වගේ එහෙමනම් සමහර platforms වල child accounts හදන්න පුළුවන්. නමුත් මේ child accounts හදන්න බැරි platforms වල වෙන කෙනෙක්ගේ KYC එකක් පාවිච්චි කරලා කරන එක නීති විරෝධී වැඩක්. ඒක අම්මගේ තාත්තගේ වුණත් ඒක නීති විරෝධී වැඩක්. ඒක නිසා විශේෂයෙන් ඒව නොකර ඉන්න ඕනේ. මොකද සමහර ලාවට අපිට දැනගන්න ලැබිලා තිනවා ඒ වගේ KYC use කරලා සමහර ලාට ඒ වගේ KYC share වෙලා විකිනිලා ගොඩක් ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ වගේ long term merchant survival එකට compliance awareness තියෙන්න ඕනේ. ඒ වගේ දේවල් විශේෂයෙන්ම පරිස්සමෙන් කරන්න ඕන දේවල්. ඒ දේවල් වලදී ඔයගොල්ලෝ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන කාරණා අර වෙන කෙනෙක්ගේ ID එකක් පාවිච්චි කරලා KYC කරන්න නැතුව ඉන්න ඕන වගේ දේවල් විශේෂයෙන් කරන්න ඕනේ. ඒවා තමයි practically reality දේවල්. මම හිතන්නේ එකකින් මේ පැහැදිලි වෙන්නේ නැති ගොඩක් වෙලාවට මොකද්ද කරන්න ඕනේ කියලා. ඊට අමතරව මම හිතන්නේ අපි ගත්තොත් එහෙම මර්චන්ට්ලා මේ පොදුවේ ගත්තොත් අද සෙෂන් එකේ මර්චන්ට්ලා අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ
ප්‍රධානම දේ මොකක්ද කියලා ගත්තොත් එහෙම සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජස් යූස් කරද්දී විශේෂයෙන් ඔයගොල්ලෝ ඇනොනිමස් නෙවෙයි. මොකද ඔයගොල්ලන් KYC කරලා තමයි පටන් ගන්න මේ ප්ලැට්ෆෝම් එකක් ඇතුළට යන්න. එතකොට ඔයගොල්ලොන්ගේ ඇනොනිමිටි එක පවත්වාගෙන යන්න ගොඩක් අමාරුයි. ඒක සූඩෝනිමස් සහ ගොඩක් වෙලාවට ඒකෙදී මොනිටරින් වලට ඇනලිසිස් වලට රිස්ක් ඇසස් වලට කම්ප්ලයන්ස් වලට වැටෙනවා. ඒ කියන්නේ මේක මේ බය කරන්න කියනනේ නමුත් රෙස්පොන්සිබල් වෙන්න ඕන හින්දා. ඒකෙන්ද ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ඔයාලා ප්ලට්ෆෝම් එකක ජොයින් වෙනවා නම් ඔයා ප්‍රයිවසි කන්සර්න් කෙනෙක් නම් ඒක ගැන වඩා හිතන්න. එහෙම නෙවෙයි නම් ඒ කියන්නේ එහෙම නෙවෙයි වුණත් මේ ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මේ දේවල් තමයි ෂෙයා වෙන්නේ කියන එක. ඒකෙන්ද මෙතනදී කියන්නේ රෙස්පොන්සිබල් වෙන්න කියන එක. අපි ඔයාට data ෂෙයා කරනවත් data මේ accessible වුණත් මේ සමහරවිට අයගොල්ලෝ සේෆ්ටි විදිහට පාවිච්චි කරන දේවල් තියෙනවනේ. ඒකින්ද මේ විශේෂයෙන්ම මේවත් සම්බන්ධව රෙස්පොන්සිබල් වෙන්න. අනිවාර්යෙන් අයි මම ඇත්තටම ඊළඟට අහන්න ගියේ ප්‍රශ්නේ තමයි අද අපේ මුළු පොඩ්කාස්ට් එකේම ගැන පොඩි නිකන් ප්‍රැක්ටිකල් විදියට මර්චන්ට්ලා මොනවද දැනගන්න ඕනේ කියලා කියන්නේ කියලා මම හිතන්නේ ඒක අය හංසයක් අය ලස්සනට කලින් ප්‍රශ්නෙත් එක්කම ඒකට උත්තරේ දුන්නා. මට චූටි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් අපි ප්‍රයිවසි එකයි කම්ප්ලයන්ස් එකයි බැලන්ස් කරන්නේ කොහොමද? සාමාන්‍යයෙන් ස්මාර්ට් වෙලා කොහොමද ප්‍රයිවසි එකයි කම්ප්ලයන්ස් එකයි බැලන්ස් කරන්නේ? ඔයාලා ඒ කියන්නේ අතරම මර්චන්ට් කෙනෙක් නම් නැත්නම් සාමාන්‍ය ට්‍රේඩර් කෙනෙක් නම් ඔයගොල්ලෝ මාකට් එකේ ඉන්න කෙනෙක් නම් ඔයගොල්ලෝ ප්‍රයිවසි ප්‍රොටෙක්ට් කරගන්න ඕනේ. ඉල්ලීගල් බිහේවියර්ස් නොකර ඉන්න ඕනේ. ප්‍රයිවසි ප්‍රොටෙක්ට් කරගන්නවා කියන්නේ ඉල්ලීගල් දේවල් කරනවා කියන එක නෙමෙයි. ප්‍රයිවසි කන්සර්න්ඩ් වුණ බලියට ඔයා ඉල්ලීගල් දේවල් කරන කෙනෙක් වෙන්නේ නැහැ. ඒත් එක්කම ඔබ්සෙක් මේන්ටේන් කරන්න ඕනේ. හැබැයි ප්ලට්ෆෝම් රූල්ස් වලට යටත් සස්පිෂස් දේවල් නොකර ඉන්න ඕනේ. ප්‍රොෆෙෂනල් ට්‍රේඩ් කරන්න. ඔය ගෝල් එක තියෙන්න ඕනේ ඉන්විසිබල් වෙන්න නෙවෙයි අතරම ක්ලීන්ලි ඇන්ඩ් සේෆ්ලි සස්ටේනබලි මේක වගේ ඉකෝසිස්ටම් එක ඉන්න එක තමයි ඔයාගේ ගෝල් එක වෙන්න ඕනේ. ඒ වගේ දේවල් එක්ක අපි මේ කතා කරන්නේ ඇත්තටම කමියුනිටි එකට වොයිස් එකක් වෙන්න සහ කමියුනිටි එකේ ප්‍රශ්න විසඳන්න. ඒකින්ද පොදුවේ මේ කතා කරපු දේවල් වල අපි එකින් එක ගත්තොත් එහෙම මේ කතා කරපු දේවල් සරලව කියාගෙන ගියොත් එහෙම එක්ස්චේන්ජ් එකකට IP ඇඩ්‍රස් පේනවාද කියලා ඇහුවොත් ඔව් ඔයාට IP ඇඩ්‍රස් ලෙවල් එකේ ඉඳන් ඇක්සසිබල් තියෙන්න පුළුවන්. ඊට අමතරව අපි ගත්තොත් එහෙම P2P chat බලන්න පුළුවන්, chat messages බලන්න පුළුවන් දෙ කියලා ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට ඒවට chat access තියෙන්න පුළුවන්. ක්‍රිප්ටෝ කියන්නේ anonymous කියලා ගත්තොත් නෑ. ගොඩක් වෙලාවට pseudonymous. ඊට අමතරව අපි VPN එකක් දැම්මොත් VPN එකෙන් invisible වෙනවද? ඒකත් අර කිව්වා වගේම නෑ කියලා තමයි කියන්න පුළුවන්. ඊට පස්සේ third party payments නැත්නම් ඕගොල්ලෝ කරන payments වල suspicious දේවල් තිබ්බොත් එහෙම ඒවා අනිවාර්යෙන් risky. ඊට අමතරව law enforcement request එකක් ආවොත් exchange cooperate කරනවද? legal දේවල් එක බැලුවම ඔව් බහුතරයක් වෙලාවට ඔව්. නමුත් ඒක හරියට ස්පෙસિෆිකලිම එන්න ඕනේ ඒ law enforcement authority එක කියලා validate වෙන්න. ඊට අමතරව blockchain transaction trace කරන්න පුළුවන්ද කියන එක පෙරද කතා කරා වගේම ඔව් බහුතරයක් වෙලාවට trace කරන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම trace කරන්න පුළුවන් blockchain එක තියෙන දේවල්. ඊට පස්සේ merchant කෙනෙක් විදියට විශේෂයෙන්ම ඔබ්සෙක් මේන්ටේන් කරන්න කියන එක ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඔබ්සෙක් මේන්ටේන් කරන්න ඕනේ. ඒත් එක්කම මම හිතන්නේ ලහිරු කියන්න පුළුවන් මේ ෆයිනල් මැසේජ් එකක් විදියට තියෙන දේවල් මේ අපි කතා කරපු දේවල් එක්ක. අනිවාර්යෙන් මම ඇත්තටම අර අයියා කියපු දේවල් ටික මම එක දිගට අහන් ඉන්න ගියා. අයියරගේ හිතුණද මන් දන්නේ නැහැ. කොහොමද අයියා ඒ ටිකට උත්තර දුන්න ලස්සනට. සෝ ඇත්තටම අද අපි කතා කරපු පොඩ්කාස්ට් එකේ නොලෙජ් එකයි ඔක්කොම එක්ක ෆයිනල් මැසේජ් එකක් විදියට ඔයගලන්ට දෙන්න තියෙන්නේ අපිට ක්‍රිප්ටෝ කියන දේ ඩිසෙන්ට්‍රලයිස් වෙන්න පුළුවන්. හැබැයි සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් යූස් කරනකොට ප්‍රයිවසි ලිමිට් කියලා දෙයක් තියෙනවා. ඒක එක්සිස්ට් වෙනවා. ඒ වගේම තමයි P2P මර්චන්ට් කෙනෙක්ට ප්‍රොෆිට් සමා හැමෝගෙම ප්‍රොෆිට් P2P මර්චන්ට් P2P කරන්නේ ප්‍රොෆිට් බලාගෙන. හැබැයි ප්‍රොෆිට් වගේම කම්ප්ලයන්ස්, රිස්ක් අවර්නස්, data privacy, operational security ඒ දේවල් ගැන අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන knowledgeable වෙන්න ඕනේ. මේක අපි කරන්නේ අර නිසල් අය කලින් කිව්වාගේ fear එකක් ස්ප්‍රෙඩ් කරන්න නෙමෙයි. but reality එක understand කරලා knowledgeable විදියට P2P market එකේ ඉඳලා ඕගලන්ට risk එකක් නැතුව smoothly ඕගලන්ගේ P2P රටික් කරගෙන යන්න. safe merchant කෙනෙක් තමයි හැම වෙලාවෙම long term merchant කෙනෙක් කියන්නේ. ඒ හින්දා අපේ P2P podcast එකේ හැම වෙලාවෙම purpose එක තියෙන අර මම කිව්වා වගේ ඕගලන්ට knowledge එක education එක දෙනවා වගේම ලංකාවේ P2P community එකේ safe merchant ලා හදන එක. ඒ කියන්නේ long term merchants ලා හදන එක. so මම හිතනවා අද පොඩ්කාස්ට් එකෙන් ඔයගොල්ලෝ ලොකු දෙයක් ගන්න ඇති කියලා. නිසලා කිව්වාගේ හරිම ඩීප් ටොපික් එකක් අපි අද කතා කරේ. ඉතින් thank you so much අපිත් එක්ක එකතු වෙලා හිටියට. ප්‍රශ්න අහන්න ප්‍රශ්න වලට උත්තර දෙන්න ස්පීකර්ස්ලා කවුරු හරි ඉන්නවද? සලයි. ඔව් ඔයගොල්ලන්ට මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ස්පීකර් රික්වෙස්ට් කරන්න. මම හිතන්නේ අද සෙෂන් එක ගොඩක් ලස්සට ෆ්ලෝ වුණා.
yes මොනහරි ෆීඩ්බැක් එකක් හරි ක්වෙස්චන් එකක් හරි තියෙනවා නම් අහන්න. මොකද මේ වෙලාවේදී ඕපන් කරන්න පුළුවන්. අපි දැන් වෙනදාට වඩා සාමාන්‍යයෙන් පැය විනාඩි 10ක් විතර කතා කරා. කවුරු හරි පල්ලෙහා කෙනෙක්ට ඉන්නවා නම් රික්වෙස්ට් කරන්න පුළුවන්, අපිට ඇඩ් කරන්න පුළුවන්. එතකොට අපි ස්ටේජ් එක ඕපන් කරමු. කවුරු හරි ප්‍රශ්නයක් අහන්න හිටියොත් අපි ඇඩ් කරමු ඒගොල්ලෝ. අපිට රොග් එක තුලා ඉන්නවනේ මම හිතන ප්‍රශ්නයක් අහන්න. හෙලෝ ගුඩ් බොඩින් හැමෝටම හැනවාද good morning එහෙනම් ආව එහෙනම් මේ පොඩි පෝස්ටයක් දැක්ක මට නිසල්ලගේම පෝස්ටේ දැක්ක මේ පේපැල් සින්නයක් අය තොට පේපැල් ආවොත් එහෙම පේපැල් වලින් ක්‍රිප්ටෝලට ඩිපෝසිට් කරන එක සහ දැනට තියෙන අපේ සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජයකින් පේපැල් පැත්තර මොනහට විද්‍රෝ කරන්න පුළුවන්ද සහ උතන්දි වෙන මොක්කර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ද දැනට පීටප කරන එකත සේෆ්ම වෙන රටකින් අපිට පේපැල්ලින් ඩොලර් ගෙන්න්න පුළුවන්ද ක්‍රිප්ට කවුන්් එකට ඇත්තරම රෝගෝග මේ මහිතන්නේ නිවස් එකත් එක්කෙන්න අහන්නුවන හොඳ ප්‍රශ්නයක්. ඇතරම් පේපැල් ලංකාවටනවා පේපැල් ලෝංචක මේ 15 තියෙනවා. ඔගල නිවසල් ලකින්න ඇති මේ එකන ගොඩක් පෝස්ටලින් ශයවලා තියෙනවා රූපහිනිත් කිය 15 ලංකාවට ලෝංචනව කියන එක. ඔහු ඇතර මාත් සහභාගි වෙන්න ට්‍රයි කරනවා. ඒගැන ඇතරම ඉන්වයිට් එකක් තියෙනවා මේ ඉවෙන්ට් එකට. ඒකත් එක්කම මේ ලංකාව ඇතුළත පේපැල් එනේබල් වෙනවා ටිකක් ලස්සන විදිහට. කලින් ප්ලට්ෆෝම්ස් වල තිබ්බ විදිහට නෙවෙයි. ලංකාවේ යූසර්ස්ලට පේපැල් ඇක්සෙප්ට් කරන්න පුළුවන් වෙනවා. පේපැල් ඇක්සෙප්ට් කරන්න කියන්නේ පේපැල් account එකේ බැලන්ස් මේන්ටේන් කරන්න පුළුවන් වෙනවා. මොකද මේ පේපැල් ගත්තම පේපැල් වෙන්ඩර් රටවල වල එනේබල් කරලා තියෙන. ඉන්දියාව වගේ රටවල් වල ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ ප්ලැට්ෆෝම්ස් වල පේපැල් බැලන්ස් එක මේන්ටේන් කරන්න බෑ. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම පේපැල් එන ෆන්ඩ්ස් ලෝකලි රිසීව් වෙන්න. ඒ කියන්නේ ලෝකල් account එකට විත්ඩ්‍රෝ කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. නමුත් ලංකාවේ එනේබල් වෙන ඔප්ෂන් එකට සාමාන්‍ය ගොඩක් වෙන පිලිපීන්ස් වල තියෙන ප්‍රමාණය අනුව සමාන ලෙවල් එකකින් තමයි එනේබල් වෙන්නේ. ඒ වයිදී USD බැලන්ස් එකක් මේන්ටේන් වෙනවා. ඒ බැලන්ස් එක මේන්ටේන් වෙන්නේ සිංගප්පූර් account එක. ලංකාවේ බැංක් එක පාර්ට්නර් වෙලා ඉන්නවා. ඒකෙන්ද ලංකාවේ බැංකු accounts වලට විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. සමහරවිට ෆීස් සමහරට වැඩි වෙන්න පුළුවන් මේ අලුතෙන් මාකට් එකට එන නිසා. ඒත් එක්කම මේ වගේ අපි කතා කරපු දේවල් වලින් ගත්තොත් එහෙම රිස්ක් වගේ දේවල් ගොඩක් ස්කෝරිං හයි කරලා තමයි ඒගොල්ලෝ ඉනිෂියලි පටන් ගන්නෙ මාකට් එකට එන්ටර් වෙද්දි. කොහොම හරි පොදුවේ තියෙන දේවල් ගත්තොත් එහෙම ඔව් ලංකාවට PayPal එනවා. ඔයා ගත්ත දේ ගත්තොත් එහෙම PayPal වලින් ක්‍රිප්ටෝ වලට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා ගත්තොත් එහෙම ඒකේ දැනට තියෙන ලෙවල් එක ක්‍රිප්ටෝ හා සම්බන්ධ වැඩ කරන්න බෑ. PayPal වල වෙනම ප්‍රොඩක්ට් එකක් තියෙනවා PYUSD කියලා PayPal USD කියලා. ඒවා ස්ටේබල් කොයින් එකක් විදිහට වැඩ කරන්නේ. නමුත් ඩිරෙක්ට්ලි PayPal වලින් P2P කරන්න මං හිතන ප්‍රමාණය සහ මම දන්න දැනුම අනුව මම කියන්නේ කලින් platforms වල PayPal share වුණා payment method එකක් විදිහට. නමුත් ඒවා PayPal request එකක් නිසා ඒක අයින් කරා platforms වලින්. ඒකෙන්ද directly P2P කරන්න බැහැ PayPal account එකෙන්. ඒක කරනවා නම් විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒකට නීතිමය වශයෙන් කියලා තියෙන එක ඕද බැරිද කියලා හරියට මේ වෙලාවේදී කියන්න අවදහසක් නැහැ මට. නමුත් platforms වලට USD balance එක maintain කරන්න පුළුවන් නම් ගොඩක් පිට P2P platforms වලදීත් පාවිච්චි වෙන්න පුළුවන්. නමුත් එකෙන් buy කරන්න හෝ sell කරන්න දැනට බැහැ. දැනට තියෙන අදහස PayPal කියන්නේ තවත් currency එකක් විදිහට foreign currency එකක් විදිහට maintain වෙන එකක්. ඇත්තටම ඕගලන්ට තව ඉස්සරහට PayPal ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. P2P සම්බන්ධ topic එක ගත්තොත් එහෙම P2P වලින් දැනට PayPal enable වෙච්ච major platform එකක් මම දකින්නේ නැහැ. මොකද ඒවත් කලින් තිබ්බ මීට අවුරුදු 2-3කට කලින් එහෙම තිබ්බා. නමුත් මේ වෙද්දි නම් ඒවා disable වෙලා තියෙනවා. thank you වෙයි තව කවුරු හරි ඉන්නවද අපෙන් ප්‍රශ්නයක් අහන්න? කවුරුත් නැහැ වගේ නේ. හරි. එහෙනම් අපි අපේ P2P podcast series එකේ 7 වෙනි episode එක අවසන් කරන්න තමයි යන්නේ. thank you so much අපිත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම. අද ලොකු පිරිසක් අපිත් එක්ක එකතු වෙලා හිටියා. මම හැමදාම කියනවා වගේ community එකේ support එක අපිට අනිවාර්යෙන්ම ඕනේ. අපි topics හදන්නේ community එකේ opinions අරගෙන අපි ඉස්සරහට කොහොමද මේක අරන් යන්නේ කියලා plan කරන community එකේ opinions අරගෙන. so community එක අපිට දෙන support එක අපිට අනිවාර්යෙන්ම වටිනවා. හින්දා අපි ඔයගොල්ලෝ හැමෝටම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වෙලා හිටියට. මම හිතනවා හැමෝම හොඳ අදහසක් ගන්න ඇති කියලා SEX sex වලට දුන්න KYC data ගැන ඒ compliance ඔක්කොම දේවල් ගැන මම හිතනවා knowledgeable podcast එකක් වෙන්න ඇති කියලා මේක. මිසල්ලා කිව්වාගේ හරිය ලස්සනට smoothly ගියා මේ podcast එක. thank you so much. එහෙනම් ජය වේවා කියලා Crypto Kata by Ceylon Cash. ජය වේවා කියලා අපි P2P podcast එක අපි අවසන් කරනවා. thank you so much. ජය වේවා.